ආයෙ එතන අලුත් එන්ට්‍රිය. ඒ ආකාරයෙන් ස්ටෙප් බයි ස්ටෙප් ඩොලර් 3 ඉහළට යනකොට ප්‍රොෆිට් කර අපේ ෆියුචර්ස් වලට එකතු කරනවා. හදිස්සියවත් මාකට් ක්‍රෑෂ් එකක් ආවොත් පහළට එනවනේ, කරන්සිය කඩා වැටෙනවා. වැටෙනකොට සෙල් එක ප්‍රොෆිට් කරනවා. ඒ සෙල් එකත් කොහොමද ඩොලර් 3න් 3ට පහළට යන්න දැන් 81 ඉඳන් 78 75 72 මේ වගේ අඩු වෙන්න ඩොලර් 3න් 3 ප්‍රොෆිට් කර අපේ ෆියුචර්ස් වලට දෙනවා. එතකොට මේ බොට් එකේ තියෙන ස්පෙෂලිටි එක තමයි ඒක. ඒ කියන්නේ ඩවුන් ගියත් ප්‍රොෆිට්, අප් ගියත් ප්‍රොෆිට්. අනිත් එක තමයි මේ අප් ඇන්ඩ් ඩවුන් දෙකටම ට්‍රේඩ් දාන නිසා මේ ලික්විඩේෂන් කියන එක හුඟක් ඈත් වෙලා තියෙන්නේ. ඒක අපි හැමෝම දන්න දෙයක්. මම මේවා ටක් ටක් දාලා කියාගෙන යන්නේ. මේවා එදිනෙදා අපි අහලා පාවිච්චි කරලා තියෙනවා බොට් එක. එතකොට මේ හැමෝටම තිබ්බ ඩවුට් එක මොකද්ද, මේකට එන්න කලින් ලොකු මාකට් ක්‍රෑෂ් එකක් ගියොත් මේ බොට් එක ලොස් වෙයිද? 100% නෑ. ඔයාලා දකින්න නැති අත්දැකීම් බොහොමයක් අපිට තියෙනවා. රයිට්? අපි අත්දැකීම් ඉදිරියට කතා කරමු. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එක යනකොට මොකද්ද වෙන්නේ? සෙල් එක ඩොලර් 3න් 3 ප්‍රොෆිට් කර දීගෙන එන නිසා අපේ ෆියුචර් එකේ ෆන්ඩ් එක එකතු වීගෙන යනවා ඩවුන් යනකොට. හැබැයි බයි එක ෆ්ලෝටිං ලොස් එකක් යාවි. සෙල් එක ප්‍රශ්න නැහැ. බයි එක ෆ්ලෝටිං ලොස් එකක් යනවා. අන්න ඔතනදී ඇවරේජ් කියන දේ මෙතන වැඩ කරනවා. එතකොට මේ ඇවරේජ් කරන එක රයිට්, අපි දැන් බොට් යූසර්ස්ලා හැටියට අපි බැලුවොත් අපි හැමෝම දන්නවා BNB කරන්සිය දෙවෙනි මාසේ 3 වෙනිදා ලොකුම ක්‍රෑෂ් එකක් ගියා. ඉතින් මේක තමයි එක්ස්පීරියන්ස්. රයිට්? ඩොලර් 651 තිබ්බ BNB කරන්සිය පැය 8ක් ඇතුළත 499ට බැස්සා. මාකට් එකේ වර්ල්ඩ් වයිඩ් 300 බිලියන් ලොස්. හැබැයි මේ බොට් එක 6% ප්‍රොෆිට් කරා. අපි හැමෝම දන්නවා ඒක. ඒ වගේම 14 වෙනිදා එක දිගට කරන්සිය උඩට ගියා පිප් 120ක්. එතනත් අර සෙල් දාපු කට්ටිය ලොස්, අපි ප්‍රොෆිට්. මෑතකදී ගිය මාසේ ඔයගොල්ලන් හැමෝම දන්නවා BNB කරන්සිය 509ට ආය කඩා වැටුණා. එතකොටත් 250 බිලියන් වර්ල්ඩ් වයිඩ් ලොස්, අපි ප්‍රොෆිට්. මොකද සෙල් වැඩ කරනවා මෙතන. එතකොට මේ රියල් බිස්නස් එකක් කතා කරන්නේ. එතකොට මේ ඇවරේජ් කියන එක හරි ප්‍රවේශමෙන් මේ බොට් එක කරන්නේ. මොකද පිප් 150ක් කියන්නේ ලේසි නෑ. 125. හැබැයි අපිට කිසි ඉෂුව එකක් නෑ. මොනතරම් ඩවුන් ගියත් අප් ගියත් අපි ඩවුන් එක කතා කරමුකෝ. ඩවුන් එකේදී අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට්. ඒක තමයි ඇත්ත. ඉතින් ඔයා හිතන්න මාකට් ක්‍රෑෂ් එකේදී මොන බොට්ද ප්‍රොෆිට් කරන්න කියලා. ඒ ෆී ප්‍රොෆිට් කරනවා. එතකොට මේ බයි එක විතරයි ඇවරේජ් කරන්නේ, ෆ්ලෝටිං ලොස් එක. ඒ ඇවරේජ් කිරීම එයා හරීම ඒ කියන්නේ ටැක්ෆුල් තමයි ඇවරේජ් කරන්නේ. ආවට ගියාට ඇවරේජ් කරන්නේ නැහැ. මොකද අපිට ඇවරේජ් කරත් නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ. සෙල් එක ප්‍රොෆිට් වෙන නිසා. එතෙන්දී අපි ගන්න ඕන ඔන්න ඔතන. අපි හුඟක් කට්ටිය අනේ මෙතනින් ඇවරේජ් කරන්න තිබ්බා. ළඟ ඇවරේජ් කරන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ලෝ මාජින් එකක් තිබ්බොත් ට්‍රේඩ් වල රිස්ක් එක ලෝ. මොකද මෙතන ඕගොල්ලන් හිතන්න පැය 8ක් කියන්නේ අපි රෑ නිදා ගන්නවා. අපි හිතමු රෑ 10ට නිදා ගන්නවා. පාන්දර 6ට නැගිටිනකොට මාකට් ක්‍රෑෂ් වෙලා ඔක්කොම වෙලා ඉවරයි. ඔතෙන්දී ඔයා පොඩ්ඩක් හිතන්න ඔයාගේ ෆන්ඩ් එක ලොස් වෙලා තිබ්බනම් ඔයාට මොකද වෙන්නේ? මේ බොට් එක ඔයා වෙනුවෙන් ඔය ක්‍රෑෂ් එකේදී සර්වයිව් වෙනවා. මේ බොට් එක හදලා තියෙන්නේ ලොකු ක්‍රෑෂ් වලට මුහුණ දෙන්න පුළුවන් විදියට. ඒක අද එයිද හෙට එයිද අනිද්දා එයිද කියලා අපි කාටවත් කියන්න බෑ. එතකොට මේ ක්‍රෑෂ් එකේදී අපි තේරුම් ගන්න ඕනේ මේ ෆන්ඩ් එක බේරන එක තමයි බොට්ගේ පළවෙනි පරමාර්ථය. ෆන්ඩ් සේෆ්. මේක තමයි අපි හැමෝටම ඕනේ. අපි කතන්දරේට කියනවනේ චිත්‍රයක් අදින්න නම් බිත්තිය තියෙන්න ඕන. එතකොට මේ ට්‍රේඩ් එක යන්න නම් අපිට මේ ෆන්ඩ් එක තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. එතකොට අපි හැමෝගෙම ෆන්ඩ් එක තියෙනවා. මම ඒකයි බය නැතුව ඕගොල්ලන්ට දාන්න කිව්වේ chat box එකට ඔයාගේ ෆන්ඩ් එක කොච්චරක් දැම්මද, කීයක් තියෙනවද, ප්‍රොෆිට්ද නැද්ද? එතකොට ප්‍රොෆිට් එකේ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට මම හේතු රාශියක් කියන්නම්. ඒ වගේම තමයි දෙවෙනිය තමයි මේ බොට් එක බලන්නේ ප්‍රොෆිට් එක. right 10% ප්‍රොෆිට් එනවා. මේ කියපු වචනේ ඔය විදියටම වෙනවා. නමුත් ඔයා මතක තියාගන්න මේ බොට් එක මේ ට්‍රේඩ් එක බොට් විතරක් නෙවෙයි, ඔයා ඕනම ට්‍රේඩ් එක ට්‍රේඩර් කෙනෙක්ගෙන් අහන්න ගිහිල්ලා ට්‍රේඩ් කරනවා නම් ඉවසීම කියන දේ තියෙන්න ඕනේ. මොකද මේක මගේ බයිනෑන්ස් එක තුල මගේ ෆන්ඩ් එක බොට් එක ට්‍රේඩ් කරන්නේ. එතකොට ඔයා හිතන්න මම ඔයගොල්ලන් වරදවා ගන්න එපා. ඕගොල්ලන් සාමාන්‍යයෙන් මේ බොට් එක අපි අරන් තියෙන්නේ රයිට් අපි වෙනුවෙන් වැඩ කරන්නේ. අපිට ට්‍රේඩ් දන්නේ නැහැ. නැත්නම් සමහරට අපිට ට්‍රේඩ් දන්නවා ටයිම් නැහැ. මේ දෙකම සිද්ධ වෙනවනේ.
ඕගොල්ලෝ බොට් යූස් කරපු හැමෝම හිතට අවංකවම කියන්න ඔයාගේ ෆන්ඩ් එක ප්‍රොෆිට් වුණාද නැද්ද කියලා. ඔයාගේ අද ෆන්ඩ් එක සේෆ්ද නැද්ද කියලා. එහෙනම් මෙච්චර රියල් බිස්නස් එකක් තියාගෙන අපි තාම ඇයි මේ බල ඉන්නේ. දැන් මේ ට්‍රේඩ් වල chart ටිකක් මම පෙන්නන්න. මෙන්න මේ chart එකේ බලන්න අප් ට්‍රෙන්ඩ් එකක් යනවා. එතන ප්‍රොෆිට් එක බොට් දෙන්නේ නැති. ඊට පස්සේ දිගටම යන්නේ සයිඩ් වේ. මෙතනදී ප්‍රොෆිට් එකක් එන්නේ නැහැ. ඇයි? පිට තුනක් උඩ හෝ පහළට යන්න එපයි. මෙතන යනවද නැහැ. මේක මැනුවල් ට්‍රේඩර් කෙනෙක් කරත් එයාට ප්‍රොෆිට් ගන්න බෑ. ඒ වගේ මේ chart එක බලන්න. මෙතනත් මේ සයිඩ් view එක යනවා. ඊට පස්සේ අප් ඩවුන් යනවා. එතකොට ඉතින් ප්‍රොෆිට් එක කරාවි. මෙන්න මේක ගත්තොත් දිග සයිඩ් view එකක් යනවා. හැබැයි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා. මේක ගත්තොත් උඩයි පහළයි වේගෙන් යනවා. මේ එකම BNB කරන්සිය එක දවස්වල සිද්ධ වුණ දේවල් මේ chart එක තමයි මම ඔයාලට දාලා තියෙන්නේ. එතකොට මේ බොට් එක සයිඩ් view එක යනකොට බොට් එකට නෙවෙයි දෙයියන්ටවත් මේක ප්‍රොෆිට් කරන්න බෑ. මේක තමයි ඇත්ත. අපි ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි අනිත් වෙලාවේ එයා ප්‍රොෆිට් කරලා දෙනවා. මම ඒකට ඕන තරම් ඔයාලට ප්‍රූෆ් පෙන්නන්නම්. මෙන්න මේක මම ඊයේ ගත්ත chart එක. බලන්න උඩයි පහළයි. මේ වගේ chart එකක් ඕගලන්ට දකින්නකොටම තේරෙනවා බොට් උඩයි පහළ යනකොට buy sell දෙකම ප්‍රොෆිට් කරගෙන දීගෙන ඉන්නවා. අනිත් හැම බොට් එකක්ම දෙන්නේ buy එක විතරයි ප්‍රොෆිට් කරන්නේ. හැබැයි මේකේ sell එකත් ප්‍රොෆිට් වෙනවා. down ගියත් ප්‍රොෆිට් up ගියත් ප්‍රොෆිට්. මේකත් ඒ වගේ. ඉතින් මේ වගේ charts ඕන තරම් තියෙනවා. එතකොට අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ අපි just example ඔයා බැංකුවක ඩිපොසිට් එකක් දානවා ෆික්ස් ඩිපොසිට් කියලා හිතා ගන්න. අවුරුද්දකට දානවා. ඇත්තෙම අපිට කීයක්ද හම්බෙන්නේ? ඕනනම් 108යි 15යි අතර හම්බෙයි. එතකොට මාසෙට ගත්තොත් 101 හෝ 1.5. අපි ගිහිල්ලා ඔය බලන්නේ නැහැ මේක මාසෙන් මාසෙ අප්ඩේට් කර හැමදාම අප්ඩේට් කරන්න යන්නේ නැහනේ. එතකොට මේ බොට් එකත් අපි අරන් තියෙන මාස 6කට ඒක මතක තියාගන්න. එහෙම නැත්නම් ඔය අවුරුද්දකට අරන් ඇති. ඔයා මාස 6 අවුරුද්ද ඇවරේජ් එක බලන්න පුරුදු වෙන්න. ඇයි කියන එක මම ඉදිරියේදී කියන්නම්. මොකද මෙන්න මේ chart එක මේ එක්කෙනෙක්ගේ ප්‍රොෆිට් උන දේ 8 වෙනි මාසේ 9 වෙනි මාසේ 10 වෙනි මේ එක්කෙනෙක්ගේම 500 account එකක්. right? පළවෙනි මාසේ $79ක් ප්‍රොෆිට්. මේ රියල් බයිනන්ස් කාඩ් එක. right? එතකොට 9 වෙනි මාසේ බලන්න 55ක් ප්‍රොෆිට් ඩොලර්ස්. ඒ වගේම 10 වෙනි මාසේ $31යි. ඒ කියන්නේ 105යි. එක සැරයක් 165යි 100 15යි 110යි 105යි. එතකොට මෙතනදී 105ක් සමහරට ඔයා 105 මාසෙ එන්න පුළුවන් මේ ට්‍රේඩ් එකට. ට්‍රේඩ් එකට ඔයා එන දවසේ ඉඳන් වැඩ කරන්නේ. ඒ මාසෙ 105ක් කියලා ෆන්ඩ් එක අයින් කරගත්තොත් ඔයා ලොස් මේ ට්‍රේඩ් එකේ. ඔයාගේ ෆියුචර් එකම ඔයාගේ ලොස් කියලා මතක තියාගන්න. දැන් බලන්න ඊළඟ මාසේ 192ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ කියන්නේ 138ක් ප්‍රොෆිට්. ආය 52ක් ඊළඟ මාසේ ප්‍රොෆිට් වෙලා 110ක් ප්‍රොෆිට්. අනිත් එක බලන්න පළවෙනි මාසේ කියන්නේ මෙයා පටන් අරන් 6 වෙනි මාසේ -14යි. ඇයි? බොට් එක සයිඩ් view ගියා මාසෙම ප්‍රොෆිට් උත් නැහැ. එතකොට අන්තිම වෙලාවේ මාස්ටර් ක්ලෝස් එකක් ගහලා බොට් එක ට්‍රේඩ් එක අයින් කරලා ට්‍රේඩ් එක අරන් තිනවා ළඟට. එතකොට ඔයා හිතන්න ඔයා පටන් ගත්තේ මේ වගේ මාසයක නම් ඔයාගේ ට්‍රේඩ් එක ඔයාට ප්‍රොෆිට් වෙන්නේ නැහැ තමයි. ඒක තමයි ඇත්ත. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ තැනක අපි පොඩ්ඩක් ඉවසන්න. මොකද අපි පටන් ගත්ත ගමන් ප්‍රොෆිට් කියන එක බලාපොරොත්තු වෙන්න එපා. right මම මේක ඔයාලගේ හොඳට කියන්නේ මේ බලන්න අන්තිම මාස දෙක ගත්තොත් $87යි අන්තිම මේ තුන්වෙනි මාසේ ගත්තොත් $29යි ඒකත් 105යි හැබැයි මේක රියල් ට්‍රේඩ් කියන එක මතක තියාගන්න ඔයා කාටවත් ෆන්ඩ් එක දීලා නැහැ ඔයාගේ අතේ බයිනන්ස් එකේ ෆන්ඩ් එක තියෙන්නේ ඒතකොට මාකට් එක මූවමන්ට් උනේ නැත්තම් right එතකොට මොකද වෙන්නේ මේක රියල් ට්‍රේඩ් එකක් ඔයාට chance එක නැහැ මාකට් එකේ මූවමන්ට් එක නැත්තම් ප්‍රොෆිට් වෙන්න no profit හැබැයි මතක තියාගන්න ලොකු කැන්ඩල් මොමන්ට් එකෙන් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් වෙනවා. දැන් ඔය මාස 8 සමරිය මම ඔයාලට පෙන්නන්නම් බලන්න. right මෙන්න මේ අපි අන්තිමට කතා කරපු මාස 8. පළවෙනි ඒ කියන්නේ 8 වෙනි මාසේ ඉඳන් 8 9 10 11 12 1 2 3 වෙනි මාසේ වෙනකම්. බලන්න 79ක් ඩොලර්ස් එනවා. ඒ කියන්නේ 115යි 110යි ඊළඟ මාස 105යි ඊට පස්සේ 138යි මේ ආකාරයෙන් මේ මාස 8ටම එයාට 514ක් ඇවිල්ලා තියෙනවා මාස 8යි. තව මාස දෙකක් තියෙනවා පොරොන්දු පරිදි. ඒ නිසා මේ ට්‍රේඩ් වල තියෙන ෆන්ඩ් අයින් කරලා පැනික් වෙන්න එපා. මේක තමයි පළවෙනි රික්වෙස්ට් එක. ඉවසන්න. මොකද ඔයාගේ ෆන්ඩ් එක සේෆ් තියෙන්නේ. ඔයා වෙන කොහේ ගිහිල්ලා දැම්මත් සේෆ් විදියට ඔයාට ට්‍රේඩ් කරන්න බෑ. ඔයාගේ අතේ තියාගෙන ට්‍රේඩ් කරන්න බෑ. එහෙමනම් ඔයා මැනුවල් ට්‍රේඩ් කරන්න ඕනේ.
ඊළඟ එක මෙන්න මේ පැසිව් ඉන්කම් කියන එක ඔයා ගණන් ගන්න මේපා මේක අනිවාර්යෙන් වාට එනවා. ඔයා ඩොලර් 1000ක් දානකොට අනිවාර්යෙන් වාට 100,000ක් ප්‍රොෆිට් කරනවා. ඒක ආයේ කතා දෙකක් නැහැ. මාස 6ක් යනකොට ඔයාට ඩොලර් 600ක් ලැබිලා ඇති. එහෙම නැත්නම් අවුරුද්දක් යනකොට 1200ක් එනවාමයි. ඒක මාසෙන් මාසේ අඩු වැඩි වෙන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ සමහර මාසවල ඉන්කම්ම නැහැ. සමහර මාසවල තියෙන 4යි 3යි. හැබැයි ඔයාට තවත් මාස කීපයක් එයි 15 20 25 30 කියලා දෙන්න පුළුවන්. මොකද මාකට් එකේ ෆ්ලක්චුේෂන් එක වැඩි වෙනකොට බොට් එක බයි සෙල් දෙකෙන්ම ඔයාට ප්‍රොෆිට් එක දෙනවා. ඒ නිසා මේක ඉවසීම තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ අවුරුද්දේ අවසානයේදී ආය බොට් එක රීපර්චේස් කරොත් රිනිවල් කරොත් ආය වාට අවුරුද්දේ අවසානයේදී 1200 ගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට කියන්නේ එක දෙයක්. පුළුවන් නම් මෙන්න මේ කම්පවුන්ඩින් කියන එක යූස් කරන්න. කම්පවුන්ඩින් කියන්නේ මේ ඒ ෆී වලට විතරක් නෙවෙයි. මේක අපි ප්‍රසන්ටේෂන් වල කතා කරන දෙයක්. ඒකයි මම පොඩක් ඉක්මනින් යන්නේ. මොකද මම ඔයාට අන්තිම විනාඩි 15 වෙදි දෙනවා මේ බිස්නස් එක සාර්ථක වෙන්නේ කොහොමද කියලා. ඒක මම දත්තත් එක්ක ක්ලියර් ඔයාලට ක්ලියර් කරනවා. එතකොට මේ කම්පවුන්ඩින් කියන එක මොකද්ද? ඔයා ඩොලර් 1000ක් දාලා ට්‍රේඩ් කරනවා නම් ඔයාට මාසෙට ඩොලර් 100ක් ප්‍රොෆිට් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට ඔයාට මාසෙ අන්තිමට 1100ක් එනවා. ඔය 1100 මොකද්ද කරන්නේ? ඔයා බයිනෑන්ස් එකේ ආය රීඩිපොසිට් කරලා 1100ම ට්‍රේඩ් එකට දානවා. එතකොට ඔයාට මේ මාසෙ 110ක් ප්‍රොෆිට් එයි. එතකොට 1210ක් වෙනවා. මේක මාසෙන් මාසෙ හරියට 110 එන්නේ නැහැ. සමහරට වාගේ වෙලාව හොඳයි නම් පළවෙනි මාසෙම 130ක් එන්න පුළුවන්. ඒක ඔයා කම්පවුන්ඩින් කරනවා. ආයෙ ගෙනල්ලා දානවා මේ ඩිපොසිට් එකට. මේ ආකාරයෙන් ඔයා ඩොලර් 1000ක් ඩිපොසිට් එක දාලා ඒක එනේන ප්‍රොෆිට් එක රීඩිපොසිට් කර ඔයාගේ බයිනෑන්ස් එක තුලම ඔයා මේ ඒෆි බොට්ට රහ ට්‍රේඩ් කරොත් අවුරුද්දේ අවසානයේදී 3000 වෙනවා. 13000 වෙනවා. ඒ කියන්නේ එකට 3ක්. එහෙනම් දෙවෙනි අවුරුද්දට ඔයා 3000 ඩිපොසිට් කරොත් කීයක්ද වෙන්නේ? එකට 3යි නම් 3000ට 9000යි. ඔය 9000 තුන්වෙනි අවුරුද්දට ගෙනිච්චොත් රයිට් 29000ක් එනවා. ඔය 29000 හතරවෙනි අවුරුද්දේ මුලට ගෙනියලා බලන්න ඔයාට 90000 එනවා. ඔය 90000 පස්වෙනි අවුරුද්දේ මුලට ගෙනියලා බලන්න ඩිපොසිට් එකක් ඇටියට අවුරුද්දේ අවසානයේදී 290,000ක් ගන්න පුළුවන්. ඔයාගේ ඩොලර් 1000 290,000 බවට පරිවර්තනය කරන්න පුළුවන්. මේක ඔයා net එකේ ගිහලා compounding calculator කියලා ගාලා බලන්න. 10% profit එක ගාලා 1000 දාලා බලන්න අවුරුදු 5 අවසානයේදී ඔයාට ගන්න පුළුවන් ගාන. ඉතින් මම කියන්නේ මේ compound කියන එක ඔයාට ඩොලර් 1000න් බැරි නම් තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් නැත්තම් අපේ අනාගතය වෙනුවෙන් ඔයා ඩොලර් 500ක් හෝ 300න් හරි මේ compounding කියන එක පටන් ගන්න. ඒක ගන්න ආය හිතන්නවත් එපා ෆික්ස් ඩිපොසිට් කියලා හිතා ගන්න. තමන්ගේ ළමයා වෙනුවෙන් ඩොලර් 300ක් මම අයින් කරනවා. ඒක ඩොලර් ලක්ෂයක් වෙනවා අවුරුදු 5 යද්දි. right? ඒක එකක්. අනිත් එක තමයි ඔයාගේ ට්‍රේඩ් ඉන්කම් එක ගත්තොත් ඔයාගේ කැපැසිටි එක අනුව දැන් මම මගේ කැපැසිටි එක අනුව මම කියන්න දැන් ඩොලර් 300ක් මම දානවා. මගේ මාසේ ඉන්කම් එක කීයද? ඩොලර් 30යි. 110යිනේ. මම අවංකවම කතා කරොත් මොකද මම යූසර් කෙනෙක් හැටියට කතා කරන්නේ මේක. ඩොලර් 300ක් ඔයා බයිනෑන්ස් එකේ දාලා ට්‍රේඩ් කරන ඔයා ඩොලර් 30ක් අරන් මාසේ මොනා කරන්නද? ඇතිද කියලා හිතන්න. ඒකම ඩොලර් 500ක් දාන ඔයාට රයිට් ඩොලර් 50ක් එනවයි කියලා හිතන්නකො මාසෙට. 50න් ඇත්තෙම මොකද්ද කරන්න පුළුවන්? 15000යි මාස ඉන්කම් එක. ඒකම ඔයා ඩොලර් 1000ක් දැම්මොත් ඔයා ඩොලර් 100ක් ඉන්කම් එක 30000යි. වර්තමානයේදී මොකද්ද කරන්න පුළුවන් කියලා හිතන්න. ඒකම ඔයා ඩොලර් 5000ක් දැම්මොත් ඔයාට ඩොලර් 500යි ලක්ෂ එකමාරයි. ඩොලර් 5000ක් බයිනෑන්ස් එකේ තියාගෙන ඒෆි බොට් අරා ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන් නම් සැලකිය යුතු විදිහට ඔයාට ලයිෆ් එක ගෙනියන්න පුළුවන්. නමුත් ඩොලර් 5000ක් අපි හැමෝටම දාන්න පුළුවන්ද? නෑ. කැපැසිටිය නෑ. මම ඩොලර් 100න් පටන් ගන්න දැන් 300 400 කියලා කරලා තියෙනවා. එච්චරයි. එතකොට ඩොලර් 400ටම මට මාසෙට එන්නේ ඩොලර් 40යි. ඩොලර් 5000 10000 දාන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට බයිනෑන්ස් එකේ දාලා ඒෆි බොට් එක හයි කරලා නිදහස ජීවිතය ගෙනියන්න. බට් මේ ෆන්ඩ් එකක් නැති කෙනෙක් මොකද්ද කරන්නේ? එයා මේ ඩොලර් 100 200 500 දාලා ඩොලර් 50 මාසේ අන්තිම වෙනකම් බලාගෙන ඉන්නවා. එයාට තමයි මේ ඉන්කම් එක එන්නේ නැතු වෙනකොට දැනෙන්නේ. ඉතින් මං කියන්නේ මේකට හොඳ ඔප්ෂන් එකක් තමයි මේ කම්පැනි දීලා තියෙන්නේ. මේක රියල් ප්‍රොඩක්ට් එකක් නම් මේක බයිනෑන්ස් හරහා ට්‍රේඩ් වෙනවා නම් ඔයාගේ ෆන්ඩ් සේෆ් නම් මේ බොට් එක ප්‍රොමෝට් කරන එකෙන් ඔයාට දෙනවා මේ ඇක්ටිව් ඉන්කම් කියන එක. මම මේකත් සරලව කියලා මම
plan එකට ඉස්සරහට යන්න. මොකද අපි දැන් ඇවිල්ලා තියෙන business එකට. product එක genuine නම් product එක scam වෙන්නේ නැත්තම් අපි හැමෝටම experience තියෙනවා නම් Binance හරහා අපි profit ගන්නවා කියලා. අපි හැමෝටම confident නම් අපේ Binance එක තුල තමයි මේ fund එක තියෙන්නේ කියලා. අපි හැමෝටම මෙතන අත්දැකීම තියෙනවා. එහෙමනම් ඇයි අපි මේ project එක ඉස්සරහට ගෙනියන්නේ නැත්තේ? ගෙනියන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් අද සාර්ථකයි. එක example එකක් මම කියන්නම්. ඔයා මේ bot එකක් promote කරනවා. එයා bot 100 එකක් ගන්නවායි කියලා හිතමුකෝ අවුරුද්දේ bot එකක්. ඔයා හිතලා බලන්න මේ අවුරුද්දේ bot එකක් එයා ගන්නකොට එයාට $20ක් එනවා. ඔයා Binance එකේ $200ක් දැම්මොත් තමයි $20ක් මාසිකව ගන්න පුළුවන්. Binance එකේ trade එකට $200ක් තිබ්බොත් $20ක් මාසෙටම ගන්න පුළුවන්. හැබැයි ඔයා එක bot එකක් active කරනකොටම ඔයාට $20ක් ඇවිල්ලා. ඉතින් ලේසිද නැද්ද? මේ විදියට ඔයාට ඕන තරම් bot activations දාන්න පුළුවන්. 20 දෙනවා. right 120ක්. එතකොට ඒ වගේම මෙන්න මේ ඔයාගත්ත කෙනා තවත් කෙනෙක්ට ප්‍රොමෝට් කරද්දී ඔයාට ඩොලර් එකක් එනවා. ඒක one time ඇතෙම හතරවෙනි කෙනාට ප්‍රොමෝට් කරනකොට අපිට ඉන්කම් එක එන්නේ නැහැ. හැබැයි මේ බොට් එකේ තියෙන ස්පෙෂල් ඔප්ෂන් එක තමයි මේ බොට් එක ඇත්තම කතාව ගත්තොත් මේ බොට් එක මාකට් කරන්න ගත්ත බොට් එකක් නෙවෙයි. මේක තමයි රියැලිටි එක. මේක පර්සනල් යූස් එකට හදපු බොට් එකක්. හැබැයි මේ බොට් එක රොෆර් කරනවා පිරිසක් මේක ඩිරෙක්ට් මාකටිං එකට අපිට දෙන්න අපි මේකේ ඉන්වෙස්ටර්ස්ලා වැඩි කරලා ඕගලන්ට earnings අරන් දෙන්නම් කියලා. ඒ නිසා මේ කම්පැනි ගත්තොත් මෙයාලා මේ ඩිරෙක්ට් මාකටිං කන්සෙප්ට් මේව දන්න කම්පැනියක් නෙවෙයි. මෙයාලගේ වැඩේම බොට් එකේ තියෙන එෆිෂියන්සි එක වැඩි කරන එක. කම්පැනි හැම වෙලාවෙම බලන්නේ බොට් එක සාර්ථකත්වය. බොට් යූසර්ව කොහොමද සැටිස්ෆයිඩ් කරන්නේ? එයාගේ ෆන්ඩ් එක කොහොමද ආරක්ෂා කරන්නේ? මෙහෙම හදපු බොට් එකක් තමයි අද මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා බොට් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ හදන පිරිස හැම වෙලාවෙම බොට් එක තියෙන ෆන්ඩ් එක ආරක්ෂා කරන්න, Binance එකේ තියෙන ෆන්ඩ් එක ආරක්ෂා කරන්න තමයි මේ බොට් එක ඉස්සරහට ගෙනියන්නේ යාලා. ඒතකොට ඒකෙන් තමයි අපි ඩිරෙක්ට් මාකටිං හරහා earn කරන්නේ. ඒතකොට ඩිරෙක්ට් මාකටිං වල මේ බොට් එක අතරිනකොට මේ කම්පැනි ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේ කම්පැනි බිස්නස් ප්ලෑන් එක හදනකොට එක්ස්පර්ට්ලාගේ ඒ අයිඩියාස් අරන් තමයි හදන්නේ. හරි ෆ්ලෙක්සිබල් කම්පැනිය. යූසර්ස්ලා මේ එක්ස්පර්ට්ස්ලා කියනකොට ඒගොල්ලන් අහුම්කම් දෙනවා. ප්ලෑන් එක විට වෙනස් කරලා දෙනවා. හැබැයි කම්පැනියට එන්න ඕන ගානයි ටීම් එකට යන්න ඕන ගානයි අතර වෙනසක් ඒගොල්ලන් ඇති කරන්නේ නැහැ. ඒක ඒ ගානම තියෙයි. මාකටිං ප්ලෑන් වල පොඩි ස්ට්‍රැටජිස් වෙනස් කර හැමදාම යාලා දෙන්න බලනවා ටීම් එකට බෙනිෆිට් එකක්. එතකොට මෙතන අපි බලන්න ඕනේ මේ බොට් එකේ තියෙන පවර් එක. හොඳ බොට් එකක් නම් කෙනෙකුට නිදහසේ earn කරන්න පුළුවන් නම් මේකෙන් එන ඉන්කම් එක විතරක් දැන් ඉඳන් බලන්න. right? දැන් ඔයා හිතන්න ඔයා බොට් එකක් ගත්ත ගමන් ඔයා මේ කම්පැනි ස්ටාර්ට් වෙනවා. ඔයා දැන් බොට් ප්‍රොමෝට් කර යනවා. එතකොට මේ 100 බොට් එකක් ඔයා ප්‍රොමෝට් කරොත් ඒක අපි කියනවා කන්වර්ටඩ් පොයින්ට් කියලා. ඒ කියන්නේ $100 බොට් එකකට පොයින්ට් 100 ගානේ මේගොල්ලන් දෙනවා. එතකොට අපි හිතමු ඔයාගේ A team B team කියලා ලින්ක් දෙකක් දෙනවා. එතකොට දැන් බොට් එකක් ප්‍රොමෝට් කරපු ගමන් අන්න 100 බොට් එකක් ගත්තා කන්වර්ටඩ් පොයින්ට් 100යි. ආයෙ තව බොට් එකක් දානවා කන්වර්ටඩ් පොයින්ට් 100යි. දැන් 100 දෙපැත්තේ ආවයි කියලා මේ කම්පැනි සල්ලි ගෙවන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද මේක බයිනරි ප්ලෑන් එකක් නෙවෙයි. මේ කම්පැනි බලනවා ඔයාව රෑන්ක් කෙනෙක් කරන්න දෙන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මෙතනින් හදන්නේ. ඔයාට දැන් ඩිරෙක්ට් ආවා. දැන් අරය තව එක්කෙනෙක්ව ගේනකොට අන්න තව බොට් ඇක්ටිවේෂන් එකක්. දැන් තව එක්කෙනෙක් ගේනකොට අන්න කන්වර්ටඩ් පොයින්ට් 300 වුණා. ඒ වගේම අනිත් පැත්තෙත් කන්වර්ටඩ් පොයින්ට් 300 වුණා. ඒ කියන්නේ මගේ ඩිරෙක්ට් සෙකන්ඩ් ලෙවල් and තර්ඩ් ලෙවල්. මේක සාමාන්‍යයෙන් මට හම්බෙන බෙනිෆිට් එක. දැන් අපි හිතමු හතර වෙන කෙනාගෙන් මට ඉන්කම් එනවද නැහැ. හැබැයි මෙයාගේ බොට් ඇක්ටිවේෂන් එකක් වුණ නිසා කන්වර්ටඩ් පොයින්ට් 100ක් එකතු වෙලා 400 වෙනවා. ඒ ටීම් එක බලන්න දැන් 400යි. මේ ආකාරයෙන් මේ කන්වර්ටඩ් පොයින්ට් කියන එක බොට් ඇක්ටිවේෂන් යන්න ඒක ඔයා වෙන්න පුළුවන්, ඔයාගේ ටීම් එකේ වෙන්න පුළුවන්, කවුරු හරි ඔයාගේ A and B team කවුරු බොට් ඇක්ටිවේෂන් කරත් ඔයාට කන්වර්ටඩ් පොයින්ට් කියන එක ඔයාට ඇඩ් වෙලා එනවා. මේ ආකාරයෙන් 1000 කන්වර්ටඩ් පොයින්ට් ආවොත් ඔයාගේ ටීම් A ටීම් B වල කන්වර්ටඩ් පොයින්ට් 1000 આવොත් ඔයා රෑන්ක් කෙනෙක් කරනවා. මෙන්න මෙතන ඉඳන් තමයි ඔයාට රියල්
ලයිෆ් එක පටන් ගන්න. මොකද්ද? දැන් මෙච්චර වෙලා ලෙවල් 3කටනේ වාට ගෙව්වේ. දැන් හිතමු බොට් එකක් යනවා. දැන් ඔයා ජූනියර් ලීඩර් මේ කම්පැනි. පොයින්ට් 1000 දෙපැත්තේ આવත් ඔයා ජූනියර් ලීඩර්. මේක ඔයාලා දන්න දෙයක්. දැන් බොට් ඇක්ටිවේෂන් එකක් යනවායි කියලා හිතන්න 9 වෙනි ලෙවල් එකේ. දැන් ඔයාට ලෙවල් 3කට දුන්නේ ඒ ෆස්ට් ඩිරෙක්ට් නම් 20 දුන්නා. අනිත් එකේ එක ඩොලර්ස් දුන්නේ. හැබැයි 9 වෙනි ලෙවල් එකේ බොට් එකක් 100 බොට් එකක් යනකොට ඔයාට 10% 10 ඩොලර්ස් ගෙවනවා. ඒක ලෙවල් එක අදාළ නැහැ. දැන් වාගේ left ද right ද වැඩි පැත්තද අඩු පැත්තද අදාළම නැහැ. වා රැන්ක් කෙනෙක් වුණොත් වාගේ පහළ 100 වෙනි ලෙවල් එකකින් බොට් එකක් ගියත් වාට ඩොලර් 10ක් හම්බ වෙනවා ඔයා ජූනියර් ලීඩර් නිසා. right? දැන් වැඩි පැත්තද අඩු පැත්තද මේව නැහැ මේ බිස්නස් වල. මේක බයිනරි ප්ලෑන් එකක් නෙවෙයි. යුනි ලෙවල් ප්ලෑන් එකක් නෙවෙයි. right? මේ ආකාරයෙන් වාගේ කන්වර්ටඩ් පොයින්ට් 2500 2500 කවදා හරි වෙයිනේ. එදාට ඔයා මේ කම්පැනි ලීඩර් වෙනවා. එතකොට ඔයාට 106යි බොට් එකට දෙන්නේ. මොකද ඔයාගේ යටතේ ජූනියර් ලීඩර් කෙනෙක් ඉන්නවා. එයාට 110 දෙනවා. මොකද එයා තමයි ඔයාගේ ටීම් එක අදගෙන යන්න හදන්නේ දැන්. මේ ආකාරයෙන් මේ කම්පැනිය රෑන්ක් 10ක් තියලා තියෙනවා. ඒතර මේ පළවෙනි රෑන්ක් පහ තමයි මේක. right? ජූනියර් ලීඩර්ට 10% ඩොලර් 10යි 100 බොට් එකේ. right? ලීඩර්ට 6යි. ඒ වගේ 5යි 4යි 3යි මේ ආකාරයෙන් ඒ රෑන්ක් වලට හම්බ වෙනවා. ඊළඟ රෑන්ක් 6 ගත්තොත් දැන් මෙතන 5ක් නේ තියෙන්නේ. 6 වෙනි රෑන්ක් එකේ ඉඳන් 10 වෙනි රෑන්ක් එක වෙනකන් ගත්තොත් හැම රෑන්ක් කෙනෙක්ටම බොට් ඇක්ටිවේෂන් එකකින් ඩොලර් 2 මේ හැම රෑන්ක් එකකටම හම්බ වෙනවා. රයිට් මම හිතන්නේ ඔයාට පැහැදිලි ඇති මේක ඔයා හිතන්න ඔයා ජූනියර් ලීඩර් වෙන්න විතරයි ඕනේ. එතනින් එහාට ඔයාට පහලෙන් බොට් ඇක්ටිවේෂන් යනකොට ඩොලර් 10 හම්බ වෙනවා ලීඩර් යනකොට 6 හම්බ වෙනවා. ඔයා මෙහෙම යන්න ඔයාට මේ හැම බොට් ඇක්ටිවේෂන් එකෙම ඔයාට ගෙවනවා. ඒක ලෙවල් අදාළ නැහැ, පැත්ත අදාළ නැහැ, අඩු වැඩි මේ මොනවත් අදාළ නැහැ. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා මේ බොට් රිනිවල් කරද්දී, රිනෝවේෂන් කරද්දී right ආරම්භයේදී ඔයාට ඩොලර් 20යිනේ ගෙවුවේ ඔයාගේ ඩිරෙක්ට් එක්කෙනාගෙන්. හැබැයි රිනෝවේෂන් කරනවා කියන්නේ මාස 6කින් ඕ අවුරුද්දකින්නේ. අනිවාර්යෙන්ම මාස 6ක් අවුරුද්දක් යනකොට මේකේ ඇචීව් කියන 4 වෙනි රෑන්ක් එකට හරි ඇවිල්ලා ඇති. අනිවාර්යෙන් එන්න පුළුවන්. එන ප්ලෑන් එකත් මම කියන්නම්. එහෙමනම් ඔයා දැන් ඩොලර් 20ක් ඔයාට කලින් හම්බුණානේ ඔයාගේ ඩිරෙක්ට් එක්කෙනාගේ ඇක්ටිවේෂන් එකේ. හැබැයි දැන් ඔයාට රෑන්ක් එකට අදාළ ඩොලර් 4.24ක් හම්බ වෙනවා. සෙකන්ඩ් ලෙවල් එකේ හම්බුන ඩොලර් 1 වෙනුවට 5ක් හම්බ වෙනවා. මොකද ඔයාගේ රෑන්ක් එකේ ඩොලර් 4ක් තියෙනවා. තුන්වෙනි එකේ එක වෙනුවට 5ක් හම්බ වෙනවා. තුන්වෙනි රෑන්ක් එකේ ඔයාට මේකට බෙනිෆිට් එක තියෙනවා. ඒ කියන්නේ බොට් ඇක්ටිවේෂන් ප්ලස් රෑන්ක් එකට දෙන්න තියෙන ගාණත් එක්ක ඔයාට හම්බ වෙනවා. right? ඒ වගේම දැන් ඔයාගේ යටතේ ඉන්න මේ හැමෝගෙම ඔයාට ඔයාගේ රෑන්ක් එක අනුව රිනෝවේෂන් කරද්දී ඩොලර් 4 ඔයාට මේ බෙනිෆිට් එක හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේගොල්ලන් හැමෝම රිනෝවේෂන් කරනකොට මේගොල්ලන්ගේ පොයින්ට් එකත් ඇඩ් වෙනවා. කන්වර්ටඩ් පොයින්ට් උත් ඇඩ් වෙනවා. ඒතර පොයින්ට් ඉහළ යන්න ඔයා රෑන්ක් එකකින් ඉහළටම යනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ තමයි මේ ඩ්‍රොප්ලට් බෝනස්. මේ ඩ්‍රොප්ලට් බෝනස් කියන එක ඔයා කාව හරි මේකට ප්‍රොමෝට් කරනවා. එයා ඩොලර් 1000ක් බයිනන්ස් එකේ දාලා ට්‍රේඩ් කරනවා. අනිවාර්යයෙන්ම එයාට ඩොලර් 100ක් විතර මාසික ඉන්කම් එකක් ගන්නවා. ඇවරේජ් ඉන්කම් එක. මම කියන්නේ මාස 6 අවුරුද්දකට බලන්න හැම මාසෙම මේක දිහා බලාගෙන ඉන්න එපා. මම ඇයි කියන එක ඉදිරියට ආය කියන්න. එතකොට ඩොලර් 100ක් එයාට ප්‍රොෆිට් වෙද්දී right ඔයාට හම්බෙනවා එයාගෙන් ඩොලර් 5ක් ඩිරෙක්ට් කෙනාගෙන්. ඔයා ඉන්ට්‍රොඩියුස් කරන කෙනා ඩොලර් 1000ක් බයිනන්ස් එකේ දාලා ට්‍රේඩ් කරනකොට ඩොලර් 100ක් එයා ප්‍රොෆිට් නම් ඩොලර් 5ක් ඔයාට හම්බෙනවා. ඒ වගේම එයා ඩොලර් 100ක් ප්‍රොෆිට් වෙද්දී right ආරම්භයේදී මේ බොට් එකේ ගෙව්වේ යූසර්ස්ලට හැම රෑන්ක් එකකටම ගෙව්වේ 0.2 ඩොලර්ස්. හැබැයි පෙරේදා ඉඳන් මේ කම්පැනි ඩිසයිඩ් කරා right හැමෝගෙම මේ රික්වෙස්ට් එක මත මොකද බං ආය කියන්නේ එකමදී කම්පැනි ෆ්ලෙක්සිබල් මාකට් එක ඇනලයිස් කරනවා. එයාලගේ ફોකස් එක බොට් එක ප්‍රොඩක්ට් එකේ එෆෙක්ටිව්නස් එක. මොකද ප්‍රොඩක්ට් එක සේෆ් නම් ඔක්කොම සේෆ් අපි. ඔයාලා ඩොලර් 5000ක් දැම්මත් එකයි 10000ක් බයිනන්ස් එකට දැම්මත් එකයි ඒක අපිට කිසිම රිස්ක් එකක් නැහැ. මොකද බොට් එක සේෆ්ලි මේ ට්‍රේඩ් එක වර්ක් කරනවා. ඒතර මාකටිං එකේදී කම්පැනි දෙනවා මේ ඕනෑම කෙනෙක් ඩොලර් 100ක් ප්‍රොෆිට් වෙද්දී ජූනියර් ලීඩර් නම් ඔයාට 0.9ක් දෙනවා. දැන් 0.2 වෙනුවට 0.9ක් දෙනවා. ඩොලර් 100ක් ප්‍රොෆිට් වෙනකොට ඔයාට 0.9යි. ඔයා ලීඩර් කෙනෙක් නම් 0.8යි. ඒ වගේම ලයිෆ් ලීඩර් 0.7යි. මේ ආකාරයෙන්
ඔයාට achieved 0.6යි national achieved 0.5යි 6 වෙනි රෑන්ක් එකේ ඉඳන් හැමෝටම 0.3 ගානේ දෙනවා මේ droplet. ඒ කියන්නේ droplet කියන්නේ මොකද්ද? Binance එකේ trade වෙනකොට profit එකෙන් 30% fuel fee ගන්නවා. අන්න ඕකෙන් ලැබෙන benefit එක. එතකොට මෙන්න මේක කම්පැනි වෙනස් කරලා දීලා තියෙන්නේ මොකද? දැන් අපේ ටීම් එකේ 10 දෙනෙක් 1000ක් විතර ට්‍රේඩ් කරොත් ඔයාලා හිතලා බලන්න මේ හැමෝගෙම ඔයාට දැන් ඔයා ජූනියර් ලීඩර් නම් 0.9 කියන්නේ 1% එකට ළඟයි. ඔයාට එයාගේ ප්‍රොෆිට් එකෙන් හම්බ වෙනවා. right? ඒ වගේම තමයි මේ ග්ලෝබල් කියන එක ඔයා 6 වෙනි රෑන්ක් එකට අචීව් කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට world wide activation bot වලින් ඔයාට benefit එක හම්බ වෙනවා. right? okay. දැන් ඊළඟ එක තමයි මම කතා කරන මෙන්න මේ දේ හරියටම ફોકસ කරමු දැන්. දැන් Zoom එකේ හරියටම ફોકસ කරන්න අපි අවුරුද්දක් වැඩ කරමු අපි හැමෝම සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමය මම කියන්නේ. මොකද හේතුව? ඔයා ලොකු මුදල් තියෙන කෙනෙක් නම් ඔයාට ලොකු වත්කමක් තියෙන කෙනෙක් නම් ඔයා Binance එකේ ෆන්ඩ් එක දාලා දෙයනේ කියලා මේ බොට් එක ෆික්ස් කරලා 10% profit එක ගන්න. average profit එක බලන්න මාස 6න් අවුරුද්දෙන් බලන්න more than 10% අනිවාර්යයෙන්ම තියෙනවා. මම ඒකයි proof එකක්ම පෙන්නුවේ. හැබැයි capacity නැති කෙනෙක් ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ loyalty share එක focus කරන්න. මම අද focus කරන්නේ මෙන්න මේක. team work. මොකද මේ team work එක අරහා ලොකු ගමනක් යන්න පුළුවන්. team work කරනවා නම් ඔයා හරියට මේකේ අත්තිවාරම දාන්න, base එක දාන්න. මේ experience එක ඔයාලත් එක්ක share කරන්න. මෙන්න මෙතන ඉඳන් හරියටම ඔයා මේකෙම focus කරලා ඉන්න. එතකොට ඔයාට idea එකක් ගන්න පුළුවන්. ඔයාට හරියටම ફોකස් කරා නම් ඔයාට ගොඩ යන්න පුළුවන්. දැන් මම ඔයාට අයිඩියා එක දෙන්නම්. හොඳටම මේ අයිඩියා එක ගන්න. රයිට්. ඔයා ඉන්නවා. ඔයාට පුළුවන් නම් මෙන්න මේ ට්‍රිපල් account එක අරින්න. ඔයාගේ නමෙන්ම 3ක් account ගන්න. පුළුවන් නම් නෙවෙයි අනිවාර්යෙන් කරන්න මේක. ඔයා 1 year වලට ගත්තොත් තවත් හොඳයි. මොකද එතකොට ඔයාට cost එක අඩුයි. දැන් මේ bot 3ක් ඔයා ගන්න එකේ මම ඇයි වාසිය කියන එක කතා කරන්නේ. ඔයා කරන්න ඕනේ හැම වෙලාවම ප්‍රොමෝට් කරනකොට ඔයාගේ මේන් account එකෙන් ප්‍රොමෝට් කරන්න එපා. ඔයා ප්‍රොමෝට් කරන්න ඔයාගේ පහළ තියෙන account එකෙන් ප්‍රොමෝට් කරන්න. මෙන්න මේ දෙකේ. ඔයාගේම account නේ. දැන් ඔයාට ඩොලර් 20 20 40යි මෙතන දෙන්නේ. හැබැයි ඔයා පහළ ඉන්න account එකෙන් ප්‍රොමෝට් කරොත් මේ දෙක අයින් කරලා මම පහළෙන් ගැහුවයි කියලා හිතාගන්න. දැන් මොකද වෙන්නේ? ඩොලර් 20 වෙනුවට 21ක් එනවා. ඇයි? සෙකන්ඩ් ලෙවල් එකේ බෙනිෆිට් එකක් තියෙනවා. මෙතනින් ගන්නකොටත් දැන් 20 20 වෙනුවට එක එක වැඩිපුර එනවා. ඒක ඩොලර් 4ක් වැඩිපුර ඇවිල්ලා. නමුත් මේ ඩොලර් 4 නෙවෙයි මගේ ફોකස් එක. මේක සරල දෙයක් අවුරුද්දට සැරේයි මේක හම්බෙන්නේ. රයිට්? මේ වගේ ඔයා ගහන account 4 මේ 4 දිනව ෆලෝ අප් කරන්න. මහ ලොකු ෆලෝ අප් කිරීමක් නෙවෙයි මම අවසානයේදී පර්ෆෙක්ට් කතා කරන්නම් ඔය වැඩේ ගහමු අපි ඔක්කොම එකතු වෙලා අපේ ලයිෆ් එකේ ගොඩ යන්න පුළුවන්. රයිට්? ඔයා 5000ක් දාලා 500ක් ගන්නවද මේක කරලා ඩොලර් 500ක් මාසෙට සරලවම ගන්නවද කියන එක ඔයා තීරණය කරන්න. ප්ලෑන් එක දෙන්න. රයිට්. අපි හිතමු දැන් මේ 4 දිනව තමයි ජූනියර් ලීඩර් කරන්න ඕනේ මම. මම මගේ account 3ක් ගැහුවා. පහළ ඉන්න 4 දිනව ජූනියර් ලීඩර්. මොකද්ද? පොයින්ට් 10 10 2000. මේක අද ඇවිල්ලා හෙට කරන්න ඕනේ නෑ මේ වැඩේ. ඔයා හිතන්න තව මාස 4කින් මේ වැඩේ කරන්නේ. මේ 4 දිනව ජූනියර් ලීඩර් කරනවා. එතකොට මොකද වෙන්නේ? right junior leadersලා දෙන්නෙක් ඉන්නකොට ඔයා automatically point එක ඔයාට 2500 හැදෙනවා හැදිලා ඔයා leader වෙනවා right එතකොට මේ junior leader දෙන්නෙත් ඉන්නකොට ආය ඔයා leader වෙනවා ඔයාගේ පහළ account එක පහළ account එක leader වෙනකොට ඔයාගේ account එක උඩ account එක life leader වෙනවා මේ එක සැරේයි ඔයා invest කරේ හැබැයි මේකේ තියෙන benefit එක මෙතනින් එහාට ඔයා search කරන්න right මේක හරියටම බලන්න ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් මොකද පහළ රෑන්කර්ස් ඉන්න ඕනේ අපි උඩට රෑන්ක් වෙන්න. දැන් අපි ගත්තොත් right දැන් මේ ටීම් එක වාගේ ඉන්නවා ජූනියර් ලීඩර්ලා 4 දෙනා. දැන් මේ ජූනියර් ලීඩර්ලා 4 දෙනා බොට්ස් ගහනවායි කියලා හිතන්න. එක ජූනියර් ලීඩර් කෙනෙක් බොට් එක ගානේ බොට් 8ක් වදිනවා. ඔයා තනි account එකක් තිබ්බනම් ලයිෆ් ලීඩ් account එක විතරයි ඔයා ගාව තියෙන්නේ ඩොලර් 5 හම්බෙන්නේ. ජූනියර් ලීඩර්ට නම් ඩොලර් 10 10 හම්බෙනවා. 10% දෙනවනේ. හැබැයි ඔයාගේම තමයි පහළ තියෙන ලීඩ් account එක. ඒකට ඩොලර් 6 ගානේ හම්බෙනවා. උඩ තියෙන එකට ඩොලර් 5ක් හම්බෙනවා. ඒ කියන්නේ එක බොට් ඇක්ටිවේෂන් එකෙන් ඔයාට හම්බෙනවා ඩොලර් 11ක්.
මේක හොඳ නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. right? ඔයාට එක බොට් ඇක්ටිවේෂන් එකෙන් ඔයාට ඩොලර් 11යි. පහළ ඉන්න ජූනියර් ලීඩර්ට 10 වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේම account එකෙන් ඔයාට ඩොලර් 11ක් හම්බ වෙනවා. දැන් තව කට්ටිය වගේක් එකතු වුණා. ඒත් ඔයාට ඩොලර් 11 හම්බ වෙන්නේ. හැම බොට් ඇක්ටිවේෂන් එක කොයි පැත්තේ වැදුනත්. මම මේක සරලව මෙතනට අඳින්න පුළුවන් විදිහට පෙන්නලා තියෙන්නේ. ඒක 1 line ද 2 line ද අදාළව නැහැ. බොට් ඇක්ටිවේෂන් එකක් යද්දී ඔයාගේ account දෙකටම කමිෂන් වදින්න පටන් ගන්නවා. මොකද මේක මග ගිහිල්ලා හිතන්න එපා. මේ බොට් තුනට අයියෝ මන් ඩොලර් 300ක් වැය කරන්න ඕනේ. ඒක හිතන්න එපා. බිස්නස් නම් ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන්න ඕනේ අපි. right? මං ඉදිරියේදී කතා කරන්න. දැන් ඔයා හිතන්න මේ ජූනියර් ලීඩර් කෙනෙක් වෙන්න මොකද්ද? දෙපැත්තේ පොයින්ට්ස් 10,000 තියෙන්න ඕනේ. මම ඔයාලට කිව්වා. 10,000ක් තියෙන්න ඕනේ නම් බොට් 100 ඒවා 10 10 වදින්න ඕනේ දෙපැත්තේ. හැමෝම ඩොලර් 100 ගහන්නේ නැහැ නේ. සමහර කට්ටිය ඩොලර් 60න් එයි මාස 6ක. අඩුම ඔයාගේ යටතේ 300ක් ඉදී. දැන් ඉන්න මේ ටීම් එකේ මේ Zoom එකේ කවුරු හරි ජූනියර් ලීඩර් ඉන්නවනම් ඔයා බලන්න ඔයාගේ ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද කියලා. අනිවාර්යයෙන්ම 30ට වඩා වැඩියෙන් ඉන්නවා. එහෙනම් එක ජූනියර් ලීඩර් කෙනෙක්ගේ යටතේ ඔයාගේ ටීම් එකේ 30යි නම් ඔයාගේ ජූනියර් ලීඩර් 4 දෙනාගේම යටතේ 30 ඉඳීවි. දැන් ඔයාගේම ලීඩර් account දෙකක් තියෙනවා, ලයිෆ් ලීඩර් account එකක් තියෙනවා. ජූනියර් ලීඩර් 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනාම 30 ගානේ 4ක් 120ක් මෙම්බර්ස්ලා ඉන්නවා. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. මම මේ ජූනියර් ලීඩර් හැදෙන්නේ කොහොමද කියන එක අන්තිමට කතා කරන්නේ. එතකොට දැන් 120ක් ඔයාගේ යටතේ ඉන්නවා නම් අපි හිතමු එක ජූනියර් ලීඩර් කෙනෙක් දවස් දෙකකට එක සැරේ එක බොට් එකක් ගන්න. පුළුවන්ද බැරිද? ඔයාගේ ටීම් එකේ 30 දෙනෙක් ඉන්නවා. දවස් දෙකකට එක බොට් එකයි ගන්න. right? ගහන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ එක්කෙනෙක් දවස් 15කට සැරයක් බොට් එකක් ගන්න. අපිට පුළුවන්. එහෙමනම් දැන් ජූනියර් ලීඩර්ට මොකද්ද වෙන්නේ? එයාට ඩොලර් 10 ගානේ right? ඩිරෙක්ට් 20 හම්බ වෙයි. වෙනින්ම ඩොලර් 10 ගානේ එයාට දවස් 15කට ඩොලර් 150ක් එයාට හම්බ වෙනවා. ඒක අපිට නෙවෙයි. හැබැයි මගේ දැන් ලීඩර් account එකක් මගේ පහළ තියෙනවා. ලීඩර් account එකට කීයක්ද හම්බෙන්නේ? ඩොලර් 6 ගානේ බොට් දෙකක් වදිනවනේ. අයි ජූනියර් ලීඩර්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් බොට් දෙක ගානේ දැන් මට හම්බෙනවා ඩොලර් 12ක්. දවස් 15ටනේ බලන්න ඕනේ. මොකද දවස් දෙකකට සැරයයිනේ. ඒ කියන්නේ ඩොලර් 180ක් හම්බෙනවා. මගේ උඩ account එකක් තියෙනවා ලයිෆ් ලීඩර් account එක. ඒකට කීයද? ඩොලර් 5 ගානේ බොට් 4ක්. මොකද ජූනියර් ලීඩර්ලා 4 දෙනෙක් ගහන්නේ. දවස් 15ට එකක්. දවස් දෙකකට එකයිනේ. එහෙමනම් ඩොලර් 300ක් හම්බ වෙනවා. ඔයා තනි account එකක් ගහලා තිබ්බනම් මේ ඩොලර් 300 විතරයි ඔයාට හම්බෙන්නේ. හැබැයි ඔයා account තුනක් ගහපු නිසා මේ 180ත් ඔයාගේ total 480යි. right? ශ්‍රී ලංකන් රුපීස් බැලුවොත් ලක්ෂයකමාරයි income එක. මාසික income එක සරලවම ගන්න පුළුවන් ක්‍රමය. ඒ කොහොමද යන්නේ කියන එක අපි අවසානයේදී final moment එකේදී කතා කරමු. right? දැන් අපි හිතමු ඔයා ඩොලර් 480 Binance එකට දාලා ට්‍රේඩ් කරනවා නම් ඒම හම්බ කරනවා නම් passive income කියලා කියනවා. ඔයා Binance එකේ කීයක් තියන්න ඕනේද ඩිපොසිට්? මාසෙට 480ක් හම්බ කරන්න නම් 10% නේ අපිට profit. ඔයා 4800ක් තියන්න ඕනේ. අපට capacity තියෙනවද නැහැ? සමහර කට්ටියට තියෙන්න පුළුවන්. අපිට නැහැ. හැබැයි active income එකේ 480ක් ඔයා ගන්න ඔයා ඉන්වෙස්ට් කරේ කීයද? 0 investment. right? Binance එකේ trade වලට ඉන්වෙස්ට් කරේ නැහනේ. ඔයා කරේ ඔයාගේ experience එක share කරා. right? මෙතනදී අපි business එකක් ගන්න ඔය අපි එහෙම කියමුකෝ වෙළඳසැලක් දැම්මයි කියලා. මාසයක් profit නැහැ කියලා වෙළඳසැල වහලා යන්නේ නැහැ අපි. හැබැයි සමස්තයක් වශයෙන් මේ bot එක perform කරනවාමයි. පළවෙනි එක තමයි ඔයාගේ fund එක ඔයාගේ අතේ. ඉතින් එතනින් එහාට මොකක්ද ඕනේ කියලා හිතන්න. ඒක විතරයි දෙන්න පුළුවන් guarantee එක. අපි කාගේ කම්පැනියටත් දීලා සල්ලි දැම්මේ නැහැ. ඔයාගේ Binance එකේ තියාගෙන මේ වැඩේ කරගෙන යන්නේ. So හැකි ඉක්මනින් ඔයා මෙන්න මේ ප්‍රොමෝට් කියන වැඩේ පටන් ගන්න. ඉතින් මේක ඕකේ නම් ඔයාට මේ බොට් වැඩ කරනවා නම් ඔයාට මේකේ ඩ්‍රීම් එක තියෙනවා නම් අපිට ගමනක් යන්න පුළුවන්. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. මේක ප්‍රැක්ටිකල් කියන එක මම අන්තිමට කියන්නම්. දැන් හිතන්න කවදාද දවසක් ඒවි ජූනියර් ලීඩර්ගේ යටතේ ඉන්න ඔයාගේ යටතේ ඉන්න ජූනියර් ලීඩර්ගෙන් දවසට එක බොට් එකක් ඇක්ටිව් වෙනවාමයි.
මොකද 30 දෙනෙක් ඉන්න එක ඊළඟ මාසේ යනකොට 60 70 වෙනවා. 70 දෙනෙක් එකතු වෙලා රයිට් මා දවසට එක බොට් එකක් ගහයිනේ කොහොම හරි. එක බොට් ගානේ වාගේ ටීම් හතරෙම බොට්ස් කීයක් වදිනවද? 4ක් වදිනවා. 4 මාසෙන් වැඩි කරන්න දවස් 30. බොට් 120ක් වාගේ යටතේ වදීවි. ওই දවස් අනිවාර්යෙන් එනවා. වා දිගටම වැඩ කරොත් අනිවාර්යෙන් ළඟදිම එනවා. රයිට්? බොට් 120ක් කියන්නේ වාගේ දැන් ලීඩර් කියන account එකට මොකද්ද ලැබෙන benefit එක? ඩොලර් 6 ගාන 120ක් එනවනේ වාට. ඒතකොට කීයද? ඩොලර් 720යි. වාගේ ලයිෆ් ලීඩ් account එකට ඩොලර් 5 ගානේ 120ක් එනවා. ඩොලර් 600යි. වාගේ total income එක ඩොලර් 1320යි මාසේ income එක. ඩොලර් 1320යි කියන්නේ ලක්ෂ 4යි මාසේ income එක. මේ එක ජූනියර් ලීඩර් කෙනෙක් දවසට එක බොට් එකයි. මහ ලොකු වැඩක් නෙවෙයි. රයිට්. ඒ ටීම් එකම growth වෙයි දවසක්. බොට් 3 එක ටීම් එකකින් වැදුනොත් වාගේ ටීම් 4ෙන්ම බොට් 12යි. මාසෙම ආරම්භ බලන්න දවස් 30 වැඩි කරන්න 360ක් බොට්ස් වදිනවා නම් ඔයාගේ ලීඩ් account එකට ඩොලර් 6 ගාණයි එනවා. 6 වැඩි කිරීම 360 2160යි. ලයිෆ් ලීඩ් account එකට ඩොලර් 5 ගාණේ හම්බ වෙනවා මේ 360ටම. රයිට්? එතන ඩොලර් 1800යි. මේ දෙකේම ටෝටල් එක කීයද? ඩොලර් 3960ක් earn කරන්න පුළුවන් මාසෙට. හරි සරලයි. ඒකම අපි හිතමු ඔයාගේ යටතේ දවසක් එයි මේ එක ජූනියර් ලීඩර් කියන වාගේ මේ පහළ ඉන්න 4 දෙනා යටතේ බොට් 10ක් වදින දවසක් එයි දවසට. අනිවාර්යෙන් එනවා. ඒක මේ අද හිට එන්නේ නැහැ. හැබැයි මම ප්ලෑන් එක දෙන්නම් අවුරුද්දේ ප්ලෑන් එකේ කොහොමද යන්නේ කියලා. 10ක් ගියොත් දවසට 40යි මාසෙට 1200යි. 1200 වැඩි කිරීම 6 බලන්න 7200යි. 1200 වැඩි කිරීම ඔයාට ඩොලර් 5 ගානේ ලයිෆ් ලීඩට එනවා ඔයාගේ account එකටම. ඔක්කොම 13200ක් එනවා monthly income. ඩොලර් 13200ක් කියන්නේ right nearly 39 lakhs. right ලක්ෂ 40යි මාසික income එක. right මෙතනට යන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මේ 13200 Binance එකේ trade එකට දාලා ගන්නවා නම් ඔයාට කොච්චරක් ඕනේද? ඩොලර් 1,32,000ක් ඕනේ Binance එකේ. බොට් වැඩ කරලා 10% දෙන්න. මෙතනට ඔයාට investments ගියේ නැහැ. ඔයා මේ knowledge එක share කරන්න. එතකොට මේකේ droplet bonus කියලා එකක් එනවා. droplet bonus එක මම ඔයාලට පැහැදිලි කරා. අපි හිතමු එක ජූනියර් ලීඩර් කෙනෙක් යටතේ 500 ඉන්නවා. දැන් ඔයාට හිතෙනවා ඇති අම්මා 500ක් කියන්නේ මේ ලේසිද? මෙයා කතා කරන එක ලේසි. මම අන්තිමට කතා කරන්නම්. ඕක කොහොමද අපි 500 achieve කරන්නේ කියලා. right? ඒ 500 achieve කරන system එක අන්තිමට අපි කතා කරමු. එතකොට දැන් අපි 2000ක් ඉන්නවා අපි යටතේ. 500 ගානේ 4ක් ආවොත් 2000යි. අපි හිතමු එක්කෙනෙක් Binance එකේ ඩොලර් 300යි දාලා ට්‍රේඩ් කරන්න. හැබැයි දැන් ගන්නකොටත් මෙතන ඉන්න Zoom එකේ සමහර කට්ටිය ඇති ඩොලර් 1000යි 2000යි 1500යි 5000යි 500යි 100යි මේ ඔක්කොම ඉන්නවා මේකස්. මම ඇවරේජ් අරන් තියෙන්නේ 300යි. එහෙනම් 2300ක් ට්‍රේඩ් එකට දැම්මොත් ලක්ෂ 6ක් Binance වල ට්‍රේඩ් වෙනවා. මේ බොට් එක ප්‍රොෆිට් කරනවා 60000ක්. ඇවරේජ් ඉන්කම් එක. එහෙමනම් එයාට ෆුවල් ෆී එක 18000ක් කැපෙනවා. අපි හිතමු මගේ ලයිෆ් ටයිම් එකේ මම 20 දෙනයි ප්‍රොමෝට් කරන්නේ. මගේ මේ පහළ තිබ්බ account එක ලීඩ් account එක තියෙන්නේ. ඒකෙන් මම 20 දෙනෙක්ව ටාගට් කරනවා. ඔය 20 දෙනා ඩොලර් 300 තමයි ට්‍රේඩ් එකට අරන් තියෙන්නේ කියලා හිතන්න. එහෙමනම් ඔය 20 දෙනාට 300 ගානේ ඩොලර් 6 ගානේ ට්‍රේඩ් වෙන්නේ මගේ ෆස්ට් ලෙවල් එක. එයාගෙන් මට 105ක් හම්බ වෙනවනේ. එහෙනම් ඩොලර් 30ක් හම්බ වෙනවා හැම මාසෙම මගේ ඩිරෙක්ට්. හැබැයි ඉන්ඩිරෙක්ට් ඉන්නවා ලොකු සෙට් එකක්. ඇයි 2000ක් ඉන්නවනේ. ඒකෙන් බලන්න ලීඩර් රෑන්ක් එකට දැන් දුන්නනේ ඩ්‍රොප්ලට් බෝනස් කියලා. ඔයාලට මතකයිද ලීඩර්ට මම කිව්වා 0.9ක් දෙනවා. ජූනියර් ලීඩර්ට. ලීඩර්ට දෙනවා 0.8ක්. ලයිෆ් ලීඩර්ට 0.7ක් දෙනවයි කිව්වා. අර Binance එකේ වෙන ප්‍රොෆිට් එකේ. එහෙමනම් දැන් බලන්න 0.78 මේ 0.8 ඇවිල්ලා මගේ ලීඩ් account එකට හම්බෙන එක 0.7 මගේ ලයිෆ් ලීඩර්. මේ දෙකම මට අයිති. ඒ කියන්නේ 1.5ක් මට හම්බ වෙනවා. ප්‍රොෆිට් එක 60000 වෙනකොට මට 1.5 කියන්නේ ඩොලර් 900යි මාස ඉන්කම් එක. අරකනම් හම්බෙන්නේ බොට් ඇක්ටිවේෂන් රිනිවේෂන් එකේදී. මේක දවස් දෙකකින් දෙකට මෙහෙම ටික හම්බෙලා මාසෙට ඩොලර් 900ක් හම්බෙනවා. හරි සරලයි.
right? එතකොට total එක ගත්තොත් ඩොලර් මෙතන 930ක් හම්බ වෙනවා. මේ 300 කියන්නේ මම තව එක්කෙනෙක්ට හදපු ප්‍රසන්ටේෂන් එකක් sorry. මේක 930ක් හම්බ වෙනවා. අනිවාර්යෙන් 930ක් හම්බ වෙනවා. right. දැන් අපි ගමු bot renewal කියලා එකක් තියෙනවා. මොකද්ද? මාස 6කට ඔය bot එක ගත්තොත් අවුරුද්දට bot එක ගත්තොත් අපි හැමෝම renew කරන්න ඕනේ. නැත්නම් අපිට income එන්නේ නැහැ. right? මොකද අපිට Binance එකත් එක්ක work කරන්න පුළුවන්ද බෑ. අපි bot එක වැඩ කරන්නේ. renew කරන්න ඕනේ. මගේ යටතේ ඉන්ට්‍රොඩියුස් කරපු කට්ටියකින් ආය මට රිනෝවේෂන් එකේදී කමිෂන් එන්න නම් මාත් රිනිව් කරන්න ඕනේ. ඩ්‍රොප්ලට් එක ගන්න නම් මගේ කට්ටියගේ ට්‍රේඩ් වෙලා ඉන්න ඉන්කම් එක ගන්න නම් මම රිනිව් කරන්න ඕනේ. මෙතනට ආපු හැමෝම අවුරුද්දකින් හරි මාස 6කින් හරි රිනිව් කරනවා. ඔය රිනෝවේෂන් එකේදී රයිට් ඔයා හිතන්න ඩිරෙක්ට් ගහපු 20 දිනාගෙන් ඩොලර් 20 ගානේ හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. එතනම 520ක් එනවා ඩොලර්. රිනෝවේෂන් එකේදී මම මේ කියන්නේ. මගේ ලීඩර්ෂිප් එකට හම්බ වෙනවානේ. වෙනින්ම right. එතන හම්බ වෙනවා මට ඩොලර් 12000. ඇයි? ඩොලර් 6 ගානේ හම්බ වෙනවා මට 1980. ඒ වගේම මගේ උඩ තියෙන account එකට ඩොලර් 5ක් එන ලයිෆ් රීඩ් account එකකට 1980ට එනවා ඩොලර් 5 ගානේ. මේ ඔක්කොම total එක ගත්තොත් ඩොලර් 22520ක් මට එනවා. right. ටිකක් හිතන්න. ඒ විතරක් නෙවෙයි. right. මෙතන ඩොලර් 22520යි. මෙන්න මේ 500 දැන් ඔයාලට හිතෙන්නේ නැති මේක possible ද නැද්ද කියලා. මේ කියන සංඛ්‍යාව කටට ලේසි වැඩට අමාරුයි කියලා හිතන කෙනෙක්ට මම දැන් දෙන්නම් plan එක. මෙන්න මේක හරියට මත බලන්න. right? මේක හරියට ස්ටඩි කරොත් අපිට යන්න පුළුවන් ගමන. ඔයා ට්‍රිපල් account එකක් අරින්න හෙටම. ඕක ඩිලේ කරන්න එපා. වැඩක් කල්පනා කර කර ඉන්නකොට කවදාවත් ওই වැඩේ පටන් ගන්න බෑ. දැන් ඔයා තනි account එකකින් ඉන්න පුළුවන්. කමක් නැහැ. ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්න පුළුවන්. ඔයා තව account දෙකක් ඔයා වෙනුවෙන් හදාගන්න. එතන වැඩ පටන් ගන්න. ඔයා කරන්න ඕනේ මේ මාසෙ තුල එක්කෙනෙක්ට බොට් එකක් දෙන්න. එක්කෙනෙක්. මේ account දෙකෙන්ම එක එක නෙවෙයි මම මේ කියන්නේ එක account එකකින් එක්කෙනෙක්ට. එතකොට දැන් ඔයාගේ යටතේ බොට් හතරක් තියෙයි කියලා හිතේ තියාගන්න. දැන් ඔයා වැඩ පටන් ගන්න ඔයාගේ බොට් තුනත් එක්ක එකක් ගහලා තියෙනවා තව බොට් දෙකක් ගහනවා. දැන් එක්කෙනෙක්ට තමයි මාසෙට දෙන්නේ. right. එයාට කියන්න මේ ප්‍රැක්ටිස් එක මාසෙට මට බොට් එකක් ඕනේ. පුළුවන්ද බැරිද කියලා හිතන්න. right. අනිවාර්යයෙන්ම අපිට පුළුවන්. මාසෙට එක බොට් එකයි. මොකද රියල් ප්‍රොඩක්ට් එකක්. මේක ස්කෑම් එකක් නෙවෙයි. right. මේක රිස්ක් එකක් නෑ. මෙයාගේ ෆන්ඩ් එක එයා ගාවමයි තියෙන්නේ. ඒතකොට අපි බය වෙන්න ඕනේ නෑ. මේ ආකාරයෙන් දැන් ඕගලන් ඉන්නවා 3 දෙනෙක්. ඇයි? පළවෙනි මාසේ කියලා දෙවෙනි මාසේ එයා එක්කෙනෙක් ගත්තා 3 දෙනා. 3 දෙනාම එකතු වෙලා බොට් දෙකක් ගන්නවා. අන්න දැන් 5 දෙනෙක් ඉන්නවා. ඔය 5 දෙනා එකතු වෙලා බොට් 4ක් ගන්නවා ඊළඟ මාසේ. එතකොට 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනෙක් එකතු වෙලා බොට් 8ක් ගන්නවා ඊළඟ මාසේ. 17 දෙනෙක් ඉන්නවා. 17 දෙනා එකතු වෙලා බොට් 16ක් ගන්නවා ඊළඟ මාසේ. දැන් 6 වෙනි මාසේ යනකොට ඔයාගේ යටතේ බොට් 35ක් තියෙනවා. මේ 35ම එකතු වෙලා 32ක් බොට් ගහනවා. මාසෙට එක බොට් එකක් ඔයාගේ ඩ්‍රීම් එක වෙනුවෙන් ගන්න. මේ ආකාරයෙන් 8 වෙනි මාසේ වෙනකොට බලන්න 131යි 9 වෙනි මාසේ 259යි 10 වෙනි මාසේ 515යි 1027යි 2051යි. මං කියපු ජූනියර් ලීඩර් 500 මෙතන ඇවිල්ලාද නැද්ද? මේ වෙනුවෙන් මම මොකවත්ද ලොකුවටම කරේ කියලා කියන්නේ? මාසෙට එක බොට් එකක් ටාගට් කරා. CA බොට් එකක්. ඇනුවල් බොට් එකක්. එයාව ප්‍රැක්ටිස් කරනවා. මොකද ඒ ආපු කෙනා මේක දාලා යන්නේ නැහැ. එන්ට තමයි අදිමදි කරන්නේ. මොකද එයාට මේක වැඩ කරයිද? ෂුවර්ද මේව තමයි. එතකොට වාගේ account එක පෙන්නන්න. right? මේක Binance එක තුල වෙන රියල් වැඩක් නේ. ඔයාගේ ෆන්ඩ් එක ඔයාගේ අතේනේ තියෙන්නේ. මේක කොහෙවත් ගිහලා ඩිපොසිට් කරේ නැහැ අපි. හැබැයි මෙතනදී අපි එයාගේ ඔළුව හදන්න මේක මාස 6කට අවුරුද්දකට වා බොට් එක අරන් තියෙන්නේ. මේක ෆික්ස් ඩිපොසිට් කියලා හිතාගෙන මේ හැමදාම කැලෙන්ඩර් බලන වැඩේ කරන්න එපා. right? මොකද මාකට් එකේ චේන්ජස් එනකොට අනිවාර්යයෙන් මේ ඔක්කොම ප්‍රොෆිට් වෙලා එනවා. දැන් ඔයාලට දැන් අද පේනවා ඇති BNB currency ඉහළට යනවා. right? දැන් හුඟක් කට්ටිය ආයෙ ප්‍රොෆිට් ඇති. ඔය ඒව තමයි මාකට් කියන්නේ. ඒතර මගේ කෙනෙක්ගේ සිද්ධියක් වුණා. එයා ප්‍රොෆිට් වෙන්නේ නැහැ කිය අන්තිම වෙලාවේ ෆන්ඩ් එක අයින් කරලා. ඊට පස්සේ කොහොම හරි මාකට් ක්‍රෑෂ් එකක් ලොකුවට ආවා දවස් දෙකකින් වගේ. මම කෝල් කරා යාට මේ කොහොමද ඔයාගේ දැන් ප්‍රොෆිට් එක ෂේප්ද කියනකොට අනේ මම දවස් දෙකකට කලින් ෆන්ඩ් එක අයින් කරා. සෝරි මම දැන් දැක්කේ. බලන්නකො ඉතින් අපරාධනේ ඔය වැඩේ. බිස්නස් එකක් නම් ඉවසීමක් නැතුව ඇයි දෙයියනේ උතන බිස්නස් එකක් අපි කරන්නේ. අනිත් එක හිතන්න
එතන නෙවෙයි ඇත්තෙන්ම මේකේ ෆියුචර් එක තියෙන්නේ. රයිට්. ඔයාට පේනවා ඇති. බොට් 2051ක් මේ විදිහට අපිට ඇක්ටිව් කරන්න පුළුවන් නම් අවුරුදු ඉන්කම් එක නිකන් හිතන්න. බොට් ඇක්ටිවේෂන් වලින් ආවා 20520ක්. ඩ්‍රොප්ලට් ඩිරෙක්ට් කියලා ආවා. ඒ කියන්නේ ඩොලර් 30ක් ආවේ මතකයි වෙන්නේ. අර ඩිරෙක්ට් කට්ටියකින් 100%. ඒක 30 වැඩි කිරීම 12. අනිත් එක 10800ක් ආවා. රයිට්. 900 ගානේ ආපු එක. ඔක්කොම ඩොලර් 33680ක් ඇනුවල් ඉන්කම් එක ගන්න පුළුවන්. එහෙනම් අවුරුද්දේ අවසන් වෙනකොට 33680යි නම් මාස ඉන්කම් එක කීයද? 2806යි ඩොලර්ස්. මේ පළවෙනි අවුරුද්ද. 2806යි කියන්නේ දල වශයෙන් ගත්තොත් ලක්ෂ 9යි. මතක තියාගන්න මේ 2806 කියන්නේ මේ මාසේ ඉන්කම් එකක් 2806යි කියලායි. අවුරුද්දේ අවසානයේදී 33680 කව වෙනවා නම් ඒක 12න් බෙදලා බලනකොට මේ මාසෙටත් ඒකයි තියෙන්නේ. එහෙමනම් මේ මාසේ වාගේ ඉන්කම් එක ඩොලර් 2806 කියලා හිතාගෙන මේ බොට් එක දෙන්න. මේක අනිත් කෙනාටත් පැහැදිලිවම දෙන්න. මේක ඇවිල්ලා රියල් ප්‍රොජෙක්ට් එකක්. රයිට්. මේක ඇනිවර්සරි දැන් ළඟ එනවා. තව ඔප්ෂන්ස් වැඩිපුර එනවා. තව බිස්නස් ප්ලෑන් එකේ චේන්ජස් එනවා. මොකද මම ආය කියන්නේ මේ කම්පැනිය මේ බොට් එක හැදුවේ පර්සනල් යූස් එකට. මේක ඩිරෙක්ට් මාකටිං කරේ අපි වගේ පුද්ගලයන්. දැන් ඒක ඉෆෙක්ටිව්නෙස් එක එන්න වැඩි වෙලා තියෙනවා. මේ බොට් එක යූස් කරන රටවල් 29ක් දැන්. ඒ නිසා ඒ වගේ පවර්ෆුල් බොට් එකක් තමයි අපි ප්‍රොමෝට් කරන්න යන්නේ. ඔයා හිතන්න පළවෙනි අවුරුද්දේ අවසන් වෙනකොට ඔයා ඒ කියන්නේ පළවෙනියට හිටියේ ඔයා විතරයි. අවුරුද්දේ අවසානයේදී 2051ක් වත් එක එකතු වෙලා ඉන්නේ. මාසෙට එක බොට් එකයි. මේක බෑ කියන්න බෑනේ කාටවත්. මට නම් මාසෙට බොට් 4ක් හරි පුළුවන්. මාසෙට බොට් 4ක් නම් මාස 4ෙන් මගේ ටාගට් එක අචීව් කරන්න පුළුවන්. මහන්සි වෙන්න ඕනේ. හැබැයි මගේ එන කෙනත් ඒ විදිහට ඉන්න ඕනේ. අපි මාසෙට එකක් කියලා ගමුකෝ. අවුරුද්දේ අවසන් වෙනකොට ඩොලර් 33680ක් හම්බ කරන්න පුළුවන් ඔප්ෂන් එක. හැබැයි දැන් මම මේ අවුරුද්දේ මම තනි පුද්ගලෙක් 2051ක් කියන්නේ මගේ කැපැසිටි එක 100ට 2051ක් වැඩි කරලා තියෙනවා මම. එහෙමනේ. මම තනි පුද්ගලයා 2051ක් එක්ක අවුරුද්දේ අවසානයේදී වැඩ කරන්නේ. එහෙමනම් ওই 2051ම ඊළඟ අවුරුද්දේ වැඩ කරොත් තව 2000 ගාණක්නේ. පර්සන්ටේජ්. හැබැයි මම පර්සන්ටේජ් එක ගන්න 100ක්. ඒ කියන්නේ 20න් එකයි ඊළඟ අවුරුද්දේ වැඩි කරන්න පුළුවන් උනේ කියලා. ඔයා හිතන්න. ඔයාගේ බොට් ඇක්ටිවේෂන් එකෙන් ඔයාට එනවා 100න් වැඩි කරලා බලන්න. රයිට්? 22,52,000 ඩොලර්ස්. ඩිරෙක්ට් එක වෙනස් වෙන්නේ නැහැ. මොකද ඔය 20 දෙනාමනේ. හැබැයි මේගොල්ලන්ගේ ඩ්‍රොප්ලට් එකේ එන අර කැපැසිටි එක ෆන්ඩ් එකේ කැපැසිටි එක 10,80,000. එතකොට දෙවෙනි අවුරුද්දේ අවසානයේ වෙනකොට 33,32,000යි අපේ රියල් ඉන්කම් එක ඩොලර්ස්. මේක 12න් බෙදලා බලන්න මාසික ඉන්කම් එක 2,77,666යි. දෙවෙනි අවුරුද්දේ අවසන් වෙනකොට අපේ මාසික ඉන්කම් එක. එතකොට මේ අවුරුද්දේ අවසානයේ තියෙන ජනවාරියේ වලටත් මේක තමයි 2,77,000 ගන්න. ලංකා මුදලින් බැලුවොත් කෝටි 9යි. කෝටි 9ක දෙයක් කරන්න පුළුවන් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් Binance එකේ දාන්න නැතුව. කැපැසිටි තියෙන කට්ටිය Binance එකේ ට්‍රේඩ් දාලා වාට ඩොලර් 500ක් ඇතිනම් නතර කරන්න. ඒක ඉෂුව එකක් නෑ. 5000ක් දාලා 500ක් අරන් ඔයාලට සතුටු ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ට මාසෙට ඩොලර් 2800ක් ගන්න පුළුවන් පළවෙනි අවුරුද්ද වෙනකොට. පළවෙනි අවුරුද්ද කියනකොට මේ මාසෙත් ඒකට අයිති. දෙවෙනි අවුරුද්ද කියන්නේ ලබන අප්‍රේල් මාසෙත් අයිති වෙනවා. එතකොටත් මේ 5000 තියෙන කෙනා ඩොලර් 500 තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. හැබැයි එයාට 2,77,666ක් earn කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියාගෙන තමයි අපි හැමදාම පොඩ්ඩක් හිතන්න. මම මේක වරදවා ගන්න එපා. ඩොලර් 500 දාලා 50ක් ගන්න. අපි හැමදාම ওই කැලෙන්ඩර් එක 50 වතාවක් බලමු. නෙගටිව් ප්‍රොෆිට් නෑ කියනවා. මේ බොට් මොකද්ද කරන්න කියලා අහනවා. බොට් එක හදලා තියෙන්නේ ලොකුම මාකට් ක්‍රෑෂ් එකට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. අපිට පුළුවන් නම් මේ ඩොලර් 20යි 30යි හැමදාම අරයට මෙහෙට යන්නේ කියනවනම් ළඟ ලැඩ කරන්න පුළුවන්. හදන්න පුළුවන් බොට් කෙනෙක්. මේ බොට් එක හදලා තියෙන්නේ අනාගතය ගැන හිතලා. රයිට්? අපි ඩෑම් එකක් හදනවායි කියන්නකො. ඩෑම් එකේ බැම්ම හදන්නේ
ඩෑම් එකේ වතුර පිරීලා යනකොට ඔරොත්තු දෙන විදියට. යටි පතුලේ වතුර තියෙනවායි කියලා හිතාගෙන ඩෑම් එකක් හදන්න බෑ. වෝල් එකක් හදන්න බෑ. ඒතර මේ බොට් එක හදලා තියෙන්නේ ලොකුම මාකට් ක්‍රෑෂ් එකට හරියන්න. මොකද ඔය ලොකුම මාකට් ක්‍රෑෂ් එක යනකොට ෆන්ඩ් එක නැති වුණොත් මොකද්ද වෙන්නේ? ඒ නිසා එතනට හදපු බොට් එක ළඟ පොඩි මූවමන්ට් වලින් එෆෙක්ටිව්නස් එක අඩු වෙයි. හැබැයි යම් කිසි දවසක් එනවා මාකට් ක්‍රෑෂ් එක අරේ මේ යනකොට මේ ඔක්කොම ගලවලා වාට ප්‍රොෆිට් විදිහට කන්වර්ට් කරලා දෙනවා. මං අහන්නේ ඩොලර් 500ක් 1000ක් දාලා ඩොලර් 100ක් 200ක් බලාපොරොත්තු වෙන එක හොඳයිද? මේ බොට් එක තවත් කීප දෙනෙක් earn කරගෙන ගියද කියලා මේ දේ කරන එක හොඳයි. සරල දෙයක්. ඉතින් මං ඔයාට කියන්නේ එක දෙයයි. ඔයා මේ බොට් එකත් එක්ක වැඩ කරනකොට මං කයින්ඩ් රික්වෙස්ට් එකක් ඔයාලගෙන් කරන්නේ. ඩ්‍රීම් එකක් වෙනුවෙන් වැඩ කරන්න. මොකද අපිට තියෙනවා ඩ්‍රීම් එකක්. අපි වැඩ කරන්න ඕනේ ඒකට. නැතුව නිකන් ආවට ගියාට ට්‍රේඩ් එකට දැම්මා ඩොලර් 500ක් දැම්මා මේ ප්‍රොෆිට් එයි කියලා හිතන්න එපා. ඔයා මෙන්න මේ විදියට ඔයාගේ ටීම් එක ෆික්ස් කරන්න. ඔයා තෝරගන්න ඔයාට හරියන කට්ටිය කවුද කියලා. රයිට්? ඔයාට පුළුවන්. මොකද හේතුව ඔයා හදන්න කන්ටැක්ට් ලිස්ට් එකක්. රයිට්? ඔයා හැම නිතරම මේ වෙනුවම වැඩ කරන්න. කන්ටැක්ට් ලිස්ට් කියන්නේ මොකද්ද? ඔයාගේ පෙර පාසල් සමයේ ඉඳන් ඔයා ඉස්කෝලේ යනවා, ඊට පස්සේ ජොබ් එකකට යනවා, ඒ වගේම පාරේ මග තොටේදී හම්බ වෙනවා, ටවුන් එකට යනවා. ඔයා හම්බෙච්ච හැමෝම ලිස්ට් ගත කරන්න. නම් ටික ලිස්ට් කරන්න. මේ වෙනුවෙන් හැම වෙලාවෙම මේ විදිහට වැඩ කරන්න. ලිස්ට් කරලා එයාට ඉන්විටේෂන් එකක් දෙන්න. රයිට්? මෙන්න මෙතන මෙන්න මේ තියෙන තැන බලන්න yellow light එකක් පත් වෙනවා. මේ විදිහට ඔයාව highlight වෙන්න ඕනේ ඔයාගේ ටීම් එකේ. ඊට පස්සේ එයාලට ඔයා ඉන්විටේෂන් එක දෙන්න. one by one දෙන්න. ඔයා ලිස්ට් කරොත් ඔයාට දන්නවා ඔයාව විශ්වාස කරන්නේ කී දෙනෙක්ද කියලා. ඔයා හැම නිතරම highlight වෙන්න ඕනේ ඔයාගේ ටීම් එකේ. නැත්තම් ඔයාව විශ්වාස කරන්නේ නැහැ. හොඳ දේ දෙන්න හරි අමාරුයි. මෙන්න මේ වගේ මේ ලයිට් එක නැති වුණොත් ඔයා highlight උනේ නැත්තම් ඔයාගේ ටීම් එකටවත් දන්නේ නැහැ ටීම් ලීඩර් කවුද කියලා. ඒතකොට මොකද්ද වෙන්නේ? මේකේ අනිත් කට්ටිය වාසිය ගන්නවා. මිනිස්සු කරන්නේ රයිට් වෙන එනම් මාකටිං වලට යමු. මේකෙන් ප්‍රොෆිට් මදි කියලා ඇදලා ගන්න. මොකද ඔයා නිහඬයි. සයිඩ් view එකේ ට්‍රේඩ් එක යනකොට ඔයා පැනික් වෙලා. එහෙම වෙන්න බෑ. ඔයා සයිලන්ට් වුණොත් ඔයා නිහඬ වුණොත් ඔයාට ගමනක් නැහැ. ඔයා හැම වෙලාවෙම මේක ෆික්ස් කරලා තියාගන්න. ඩේලි ඉන්විටේෂන් දෙන්න. හැම වෙලෙම Zoom එකට එන්න. මේව නතර වුණොත් නතර වුණාම තමයි. මතක තියාගන්න. ඔයාගේ ඩ්‍රීම් එක වෙනුවෙන් ළඟම තියෙන කෙනාට පොඩි ටැප් එකක් දෙන්න මතක් කරන්න. අද Zoom එක මොකද්ද කරන්නේ? කොච්චරක්ද කට්ටිය හම්බුණාද? මේක හැම වෙලාවෙම මතක් කරන්න. ඔයා මැසේජ් එක පාස් කරන්න ඕනේ ළඟම ඉන්න තමන්ගේ ඩිරෙක්ට් ලීඩර්ට. එයා පහල මැසේජ් එක පාස් කරගෙන යයි. එතකොට ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා සාර්ථක ගමනක් මේ විදිහට යන්න පුළුවන්. ෆ්ලෝ කරන්න. ඔයාගේ ටීම් එක මෙන්න මේ වගේ පවර්ෆුල් ගාඩ් එකෙන් තියාගන්න. මොකද ඔයා මේ කරන්නේ ඔයාගේ ඩ්‍රීම් එකට යන එක. ඔයා විතරක් නෙවෙයි. ඔයාගේ ඩ්‍රීම් එකට අනිත් කට්ටියත් ඇදගෙන යනවා. මොකද මෙතන පැවැත්ම තියෙන්නේ ළඟ ඉන්න එක්කෙනාව ඇදගෙන ගියොත් විතරයි. එහෙම නැතුව බෑ. රයිට්? ළඟ ඉන්න එක්කෙනාව ඇදගෙන නැතුව ඔයාට යන්න බෑ. ඒ නිසා ඔයා තීරණය කරන්න ඕනේ මම පැසිව් ඉන්කම් එකද ගන්න කියලා. මොකද පැසිව් ඉන්කම් කියන්නේ මොකද්ද? බයිනෑන්ස් එකට ඩොලර් 300ක් දැම්ම 30ක් ගත්තා. 10%. නැත්තම් මම බයිනෑන්ස් එකට 500ක් දැම්ම 50ක් ගත්තා. 1000ක් දැම්ම 100ක් ගත්තා. 5000ක් දැම්ම 500ක් ගත්තා. මේක ඇති කියලා හිතන කෙනෙක්ට මේක හරියන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ අපිට ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරේ ජෙනුවින් නම් බය නැත්තම් කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් මොකද තමන්ගේ බයිනෑන්ස් එක තුල මේ ෆන්ඩ් එක තියෙන්නේ. ඒතර කවුරුත් මෙතන මේ පැනික් වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. මේක බය නැතුව ප්‍රොමෝට් කරන්න. ප්‍රොමෝට් කිරීම තුලින් ඔයාට හැකියාව තියෙනවා මේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වීම තුලින් ඔයාට මන්ත්ලි ඉන්කම් එක රයිට් පළවෙනි අවුරුද්ද වෙනකොට පළවෙනි අවුරුද්ද වෙනකොට 2806ක්. පළවෙනි අවුරුද්ද කියන්නේ මේ මාසෙ ඉඳන්ම. මොකද අවුරුද්ද අවසන් වෙනකොට 2000 කවර් අප් වෙලා ඉවරයිනේ. මොකද දැන් මේ මාසේ ඔයාට සමහරට ඩොලර් 50 100 200 ඕමෙයි. හැබැයි 6 වෙනි 7 වෙනි මාසේ ඉඳන් ඩොලර් 1000 2000 5000 එහෙම එන්නේ. ඒ ඔක්කොම බෙදලා බැලුවොත් තමයි මේ 2806 එන්නේ. මේ මාසේ ඔයාගේ ඉන්කම් එක 2806 කියලා හිතාගෙන බොට් ඇක්ටිවේෂන්ස් යන. මාසෙට එකක් බෑ කියන්න බෑනේ. ඔයාගේ ලයිෆ් ටයිම් එකේ ඔයා සාර්ථක වෙන්න පළවෙනි අවුරුද්දේ මං බොට් 25ක් ප්‍රොමෝට් කරනවා. ඩ්‍රීම් එකක් ගන්න. මේකට වඩා වේගෙන් යන්න පුළුවන්. හැබැයි මේක දෙවෙනි අවුරුද්ද වෙනකොට ඔයාගේ මාසික ආදායම ඩොලර් 2,70,000
1666යි. ටිකක් හිතලා බලන්න. අපි පැසිව් ඉන්කම් එක දිහා බලාගෙනම බොට් ප්‍රොෆිට් කරනකම් බලාගෙන විවේචනය කර කර ඉන්නවද මේකේ තියෙන ඔප්ෂන් එක යූස් කරනවද කියලා. සෝ මම යූස් කරන්නේ ඔප්ෂන් එක. මොකද ලොකු ෆයිනෑන්ෂියල් කැපැසිටි එකක් මේකට ඕනේ නැහැ. රයිට්? ඒ නිසා ලොකු ගමනක් යන්න පුළුවන්. ආයත් මතක් කරන්නම් පළවෙනියෙන්ම තමයි ඔයා ફોකස් කරන්න ඇක්ටිව් ඉන්කම් එක. රයිට්? ආය එක සැරයක් මතක් කරන්නම්. account 3ක් ඕපන් කරන්න. පළවෙනි මාසේ එක බොට් එකයි. එයාට කියන්න ඔයා මට මාසෙට බොට් එකක් දෙන්න. ඕගොල්ලන් 4 දෙනාම එකතු වෙලා බොට් වැඩ ටික කරගෙන යන්න. 5 දෙනෙක් වාගේ ඉඳී බොට් 4යි. 9 දෙනා එකතු වෙලා බොට් 6යි. මේ ආකාරයෙන් මාසෙන් මාසෙට අපි අවුරුද්දක් අකණ්ඩව වැඩ කරමු. රයිට්? අකණ්ඩව වැඩ කරමු අවුරුද්දක්. එතකොට ඔයාට හැකියාව තියෙනවා. රයිට්? මේකේ සාර්ථක වෙන්න. ඒ වුණා ඔයා කරන්න තියෙන දේවල් තමයි පළමුවෙන්ම මං කියපු contact list එක හදන්න. ආයත් මතක් කරන්නම් ඔයාගේ ආරම්භ කාලේ ඉඳන් ඔයාට මතක් වෙන හැමෝම මං අහවලාව දැක්කා මෙයාව දැක්කා මෙයා මාත් එක්ක ආශ්‍රය කරා මේක නේම් ලිස්ට් එකක් විදිහට හදන්න. මේක පොඩි ළමයෙක් වැඩක් වගේ දෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන ලොකු ඉෆෙක්ට් එකක්. ඔයාට අමතක වෙච්ච හැම පුද්ගලයම මතක් වෙයි ලියාගෙන යනකොට නම්. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඔයාව විශ්වාස කරන කෙනා කවුද කියලා. ඒකේ බයිනන්ස් ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා නම් තවත් ඔයාට හොඳයි. මොකද බයිනන්සියන් කෙනෙක් දන්නවා මේකේ තියෙන බෙනිෆිට් එක මොකක්ද කියලා. නැති වුණත් කමන්නේ රයිට්. මෙන්න මේම දෙයක් තියෙනවා කියලා එයාට ඉන්විටේෂන් එක දෙන්න. රයිට්? එයාට ඉන්විටේෂන් එක දීලා එයාට දෙන්න ටාගට් එක. දැන් ඔයාගේ යටතේ ටීම් එකක් ඉදී. එයාට දෙන්න ටාගට් එක. මෙන්න මේක තමයි ටාගට් එක. Zoom එකේදී මෙන්න මේම අපි සාකච්ඡා කරා. ඔයා මාසෙට එක බොට් එකක් ඕනේ. ඔයාගේ යටතේ 30 දෙනෙක් ඉන්නවා නම් 30 දෙනාට හෙටම දෙන්න ටාගට් එක. මට මේ මාසේ අවසන් වෙනකොට එක බොට් එකක් දෙන්න හැමෝම. එක එක්කෙනා එකතු වෙලා. එතකොට ওই 30 දෙනාම බොට් 30ක් දීලා. තව දවස් 15ක් විතර තියෙනවා. සෝරි දවස් 5ක් 6ක් තියෙනවා. ඊළඟ මාසෙත් ඒ ටාගට් එකම දෙන්න. ඔයාම දන්නේ නැහැ ඔයාගේ ටීම් එක growth වෙනකම්. ඔයාගේ contact list එකේ ඉන්න හැමෝටම ඉන්විටේෂන් දෙන්න යන්න එපා. ඔයාව විශ්වාස කරන පළවෙනි 15 දිනව ගන්න. ඒගොල්ලන්ට යවන්න Zoom link එක. අද Zoom එකක් තියෙනවා. මෙන්න මේ AFI bot කියලා. මේක Binance තුල වැඩ කරන්නේ. මේක cryptocurrency හරහා වැඩ කරන්නේ. ඔයාගේ Binance එකේ තියාගෙන ඔයාගේ වැඩක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ගැරන්ට් වැඩක්. මේක පාවිච්චි කරන සෑහෙන පිරිසක් ඉන්නවා. එදාට ඒ Zoom එකේදී ඒගොල්ලන් proof ටික පෙන්නනවා. ලොකු ගමනක් යන්න පුළුවන්. මේක ලයිෆ් ටයිම් බිස්නස් එකක්, world wide යන බිස්නස් එකක්. සෝ ඔයා මේ Zoom එකට එන්න. එහෙම දැනුවත් කරන්න. මොකද අපි ඔයාලගේ පස්සෙන් ඉන්නවා. Zoom එක කරලා දෙනවා. ස්විච්චාවෙන් කරන්න. මේ Zoom එක පවා ස්විච්චාවෙන් කරන්න. එතකොට ඔයාට පුළුවන් රයිට් පොසිටිව්ව කතා කරන්න. මේ බොට් සයිඩ් වීව් යනකොට කවුරු හරි ප්‍රොෆිට් අයියෝ මේ දවස් දෙක තුනේ එයාට පැහැදිලි කරන්න පොඩ්ඩක් ටයිම් එක ගන්න. මෙන්න මේමයි මේක සයිඩ් වීව් යනකොට මේ ප්‍රොෆිට් එක වෙන්නේ නැහැ. මචං මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. අපි මේකත් එක්ක මෙයමු. දැන් මේක ඔයා මාස 6කට ගත්තා නම් මාස 6ට ඇවරේජ් එක බලන්න කියන්නේ. අවුරුද්දකට ගත්තා නම් අවුරුද්ද ඇවරේජ් එක බලන්න කියන්නේ. ඔයාගේ ගෝල් එක හදන්න ඔයාගේ ටාගට් එකට. මගේ ගෝල් එක තමයි මේ අවුරුද්දේ අවසන් වෙනකොට රයිට් මම මගේ 2051 ටීම් එක ගහනවා. මගේ මාසික ආදායම ඩොලර් 2158 ඇචීව් කරනවා. මේක මගේ ඩ්‍රීම් එක. දෙවෙනි අවුරුද්ද වෙනකොට මම සාර්ථක වෙනවා. මගේ ප්‍රශ්න ඔක්කොම මම එතනින් එහාට ඉවර කරනවා පළවෙනි අවුරුද්දේ. රයිට්? පෞද්ගලික ප්‍රශ්න උනතරන් තියෙනවා. ඒ ඔක්කොම ඉවර කරන්න නම් earning එකක් ඕනේ. ෆේලියර්ස් දැකලා තියෙනවා. මේ ෆේලියර්ස් ගැනම හිතාගෙන හිටියනම් කවදාවත් සාර්ථක වෙන්න බෑ. හැබැයි සාර්ථක ප්‍රොඩක්ට් එකක් අතේ හම්බෙලා තියෙනවා. ඒක වෙනුවෙන් වැඩ කරනවා. මොකද මේක රියල් ප්‍රොඩක්ට් එකක්. හැමෝම තම තමන්ගේ බයිනෑන්ස් තුල ෆන්ඩ් එක තියාගෙන ඉන්නේ. සෝ ඔයාට ඉන්වයිට් කරපු කෙනාට තෑන්ක්ස් කරන්න පළමුවෙන්. හෙටම එයාට මැසේජ් එක දාලා මේ වැඩේ පටන් ගන්න. මොකද මං ආයත් කියනවාට එක දෙයයි මේ බයිනෑන්ස් එක අරහා වෙන වැඩක්. රයිට්. ඒතකොට මේ බයිනෑන්ස් එක තුල AFI බොට් එක හයි කරලා ට්‍රේඩ් කරන වැඩක්. ඔයා ඩොලර් 1000ද 2000ද 5000ද 10000ද දාන්න ඔයාගේ බයිනෑන්ස් එක තුල. කවුරුත් ඇවිල්ලා ගන්න බෑ. ඔය බයිනෑන්ස් එකේ විත්ඩ්‍රෝ කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එනවා. නැත්තම් ඊමේල් එකට එනවා. එහෙම නැත්තම් ෆින්ගර්ප්‍රින්ට් එකක් දෙන්න ඕනේ. එහෙම නැත්තම් Google authentication එක දෙන්න ඕනේ. මේ මොනවාරි තිබ්බොත් තමයි ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන් දන්නවා. එහෙනම් මේ රියල් ප්‍රොජෙක්ට් එක දිහා ફોකස් කරන්න. ෂෝට් ටයිම් ප්‍රොජෙක්ට් බලන්න එපා අය. රියල් ප්‍රොජෙක්ට් එකක් අතේ හම්බෙලා තියෙද්දි අවුරුදු ගාණක් ගමනක් යන්න පුළුවන් වෙලා තියෙද්දි
right? අපේ ඊළඟ ජෙනරේෂන් එකට ෆන්ඩ් එකක් හදන්න පුළුවන් වෙලා තියෙද්දි අපි ඒකම ફોકસ කරමු. ඒ නිසා මම හිතන්නේ මේ Zoom session එක මුල ඉඳන්ම ඔයාලා හැමෝම වගේ රැඳිලා ඉන්නවා. thank you very much, right? ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම හෙට ඉඳන්ම ටාගට් කරන්න ફોકસ කරන්න. අපි වැඩ කරමු එකට. ඔයාට Zoom අවශ්‍යතාවය කරලා දෙනවා. trainings කරලා දෙනවා. presentation support එක දෙනවා. ඔයාගේ ලීඩර්ව හම්බෙන්න ලීඩර්ගේ support එක ගන්න. ඔයා මෙන්න මේ ටාගට් එකට යන්න. මහ ලොකු ටාගට් එකක් නෙවෙයි කියන්නේ. ඔයාගේ ටීම් එකේ මෙම්බර්ස්ලාට කියන්න මාසෙට එක බොට් එකක් ඕන. අවුරුද්දටම යාට බොට් 12යි ටාගට් එක. හැබැයි මාසෙට සැරයක් ඕනෙමයි හැමෝගෙම. ඔය විදිහට ටාගට් කරගෙන ගිහිල්ලා බලන්න ඩබල් ට්‍රිපල් වෙලා ඇති. අවුරුද්දේ අවසානයේදී ඔයා කෝටියක් හම්බ කරලා ඇති. මොකද ඩොලර් 22 ලක්ෂ ගාණක් කියන්නේ නියලි ලක්ෂ 90ක් වගේ කෝටියකට ආසන්න. ඒ අද කරන්සි ප්‍රයිස් එකනේ තව අවුරුද්දක් යනකොට USDT වල මිල කොච්චරක් ඇයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. එතකොට මේ කෝටි එකමාරටත් යන්න පුළුවන්. ඒ නිසා මේ මාසේ වාගේ ඉන්කම් එකත් මතක තියාගන්න ඩොලර් 2800යි කියන. අද ඉඳන් වැඩ කරොත් මේකේ ප්‍රතිඵල තියෙන තව මාස 6කයි. එහෙනම් මේ අද තියෙන ප්‍රතිඵලය ගන්න මාස 6ක් වැඩ කරන්න ඕනේ. එක දිගට වැඩ කරමු. එහෙමනම් මං හිතන්නේ මේ මැසේජ් එක තමයි දෙන්න ඕනා වෙලා තිබ්බේ. එක තැනකට කොටු වෙන්න එපා. ටාගට් එක අපි රීච් කරමු. අපි අපේ ගමන යමු. අපිට ලොකු ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට ඉන්වයිට් කරපු කෙනාට ස්තුතිවන්ත වෙන්න. එයාට මැසේජ් එකක් දීලා ඔයා හෙටම වැඩේ පටන් ගන්න. ඊට පස්සේ අපි අපේ ටීම්ස් ලීඩර්ස්ලා හම්බෙමු. ඔයාට ඉන්වයිට් කරපු කෙනා අනිවාර්යෙන් ටීම් ලීඩර් ඔයාව කනෙක්ට් කරයි. අපි විටින් විට Zoom sessions තියාගෙන කතා කරලා අනාගතය ගැන කතා කරලා මෙන්න මේ කියන බොට් එක ඉෆෙක්ටිව් එක කතා කරලා අපි ලයිව් ප්‍රූෆ් බලාගෙන අපි ඉදිරියට ගමන යමු. මම හැම වෙලාවෙම කියන්නේ මේක තමයි ඇත්තෙන්ම වෙන්න ඕනේ ෆයිනල් බිස්නස් එක. මොකද මේක රියල් ප්‍රොජෙක්ට් එකක්. බය වෙන්න ඕනේ නැහැ. තව තමන්ගේ බයිනන්ස් එකේ හැමෝම ෆන්ඩ් එක තියාගෙන ඉන්න. එහෙමනම් මම හිතන්නේ මේ Zoom session එකට ඔයාලගේ කාල වේලාව දීලා ආවට ස්තුතියි. ඒ වගේම මම හිතන්නේ මගේ මතේ නම් මේ 40 ගානක් කියන්නේ මදි. මොකද බොට් යූසර්ස්ලා මීට වඩා ඉන්නවා. රයිට්? නමුත් ඔයාලගේ වගකීම තමයි එයාලට මේක ෆ්ලෝ කරන්න. රයිට්? මේ Zoom session එකම ඊළඟ සතියේත් අපි කරමු. වගකීමකින් හැමෝම ඉන්නේ කියන්නේ මොකද මේ නිකම් බොට් එකක් අරන් තියාගෙන සමහර කට්ටිය බයින් කරලත් නැහැ. ඔය බොට් එක තියෙනවා. මාස 6 යනකොට ඔය බොට් එක ආය රිනිව් කරන්නෙත් නැති වෙයි. මොකද එයාටවත් මතක නැහැ බොට් එකක් තියෙනද. අපරාධේ. බිස්නස් ඔපචුනිටි එක අතේ තියාගෙන නිකම් කෙනෙක්ව තියන්න එපා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. එවනම් මම හිතන්නේ thank you very much. අද සහභාගී වූ ඔබ සියලු දෙනාට අපි අනිවාර්යෙන්ම ඊළඟ Zoom session එකේදී අපි හැමෝම හම්බෙමු. අපි එකට වැඩ කරමු. අපි අනාගතය ගැන හොඳ ફોකස් එකක් බලලා වැඩ කරගෙන යමු. එවනම් හැමෝටම thank you very much. good night. Bye bye.